සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. කවියෙන් බර වෙච්ච රස මතක අවුස්සන සුබම සුබ සවස් යාමයක් නැවතත් ප්‍රාර්ථනා කරමින් මේ ඇරඹෙන්නේ මං මටම විතරක් බොරු කළා චතුර නිර්මාණගේ දෙවැනි කවි පොත ජනගත කිරීමේ හෝරා කිහිපයයි. ඒ වගේම තමයි අද ඔක්කොම බොරු ටික අපි දැනගන්නවා. සතියාන්තයේ නිදහස්කමත් එක්ක අද දවසේ අපිත් එක්ක ඔබේ අනගි කාලය වෙන් කිරීම ගැන බෙහෙවින්ම සතුටුයි. පැමිණි සියලු දෙනා ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබන අතර කවි පොත එළිදැක්වීමේ මුල් අවධියේ සිටම විවිධ අයුරින් සහයෝගය දැක් වූ සියලු දෙනාටත් ඔවුන්ගේ ආදරයත් වචනයෙන් පවා චතුර දිරිමත් කිරීමට එකතු වුණ මෙන්ම දුර බැහැර නොතකා අපිත් එක්ක එකතු වුණ පාඨක කැලත් මේ අවස්ථාවේ බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. දැන් තමයි වැඩේ සංකේතාත්මකව පටන් ගන්න යන්නේ. මේ අවස්ථාව පොල්තෙල් පහන දැල්වීමටයි. ඒ සඳහා මාගේ ගෞරවනීය ආරාධනය සිරිවර්ධන රාමනායක මහතා, චම්පා මල්කාන්ති රාමනායක මහත්මිය, බ්‍රිහාන් ආබ්දීන් මහතා, සංජය මාලක බණ්ඩාර මහතා, ශාන්ත උදය කුමාර මහතා, සමින්දි නිසංසලා මහත්මිය, ශිරාන් මදනායක මහත්මයා, ස්වර්ණ ගුණවර්ධන මහතා, ප්‍රණබ් කුමාරසිංහ මහතා, තේජිත සෞභාග්‍ය මහතා, මංජුල දිසානායක මහතා, තේමාල් රාජපක්ෂ මහතා, පාඨක කැල වෙනුවෙන් ඉෂාරා තරින්දි මහත්මිය, ඒ වගේම අද දවසේ ප්‍රධාන චරිතය චතුර නිර්මාණ මහතා. සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතියි. අද වැඩසටහනේ ප්‍රධාන කතිකයන් සිව් දෙනෙක් ඉන්නවා. මේ ගෞරවනීය ආරාධනය ඔවුන්ට වේදිකා සභාවේ අසුන් වලට පැමිණෙන ලෙසටයි. බ්‍රිහාන් ආබ්දීන් මහතා, මාලක සංජය බණ්ඩාර මහතා, ස්වර්ණ ගුණවර්ධන මහතා, ප්‍රණබ් කුමාරසිංහ මහතා, ඔබ සිව් දෙනාටයි මේ ගෞරවනීය ආරාධනය. දවසේ ප්‍රධාන චරිතය චතුර ඔබටත් ආරාධනය කරනවා. මගේ දිවියට ආවා වූත් ගිහින් නැවත නොආ වූත් සියලු දෙනාටම මේ පොත පූජා කරමි. මෙසේ පූජා කළ පොතේ එළි දැක්වීමයි අද. චතුරගේ පළවෙනි පොත. ඒ කියන්නේ මේ ආදරය කරලා තියෙනවද කවියෙක්ට. මේ පොත ලියලා අවුරුදු 200කට විතර පස්සේ තමයි දෙවෙනි පොත ලියවෙන්නේ. කලාකාරයෙක් වුණාම කාලය ගන්න ඕනේ. මොකද එතකොට තමයි ප්‍රශස්ත නිර්මාණයක් බිහි වෙන්නේ කියලා කවුද කියලා තියෙනවලු. ඉතින් තස්මන්න සෝචාමි අතීතය ගැන ශෝක නොකරන්න. සොඳුරිය මා ආදරය ගැන බරපතලම කවි ලියා ඇත්තේ ඔබත් සමග සැහැල්ලුව ඇවිද ගිය දිනවලදීය. උපුටා ගැනීම අවසන්. මේ කවියේ තේමාව සැහැල්ලුව. මේකෙන් ගත වගේම සිතෙත් සැහැල්ලුව දැනෙන විදිහට තමයි චතුර පද ටික අමුණලා තියෙන්නේ. තවත් අපූර්වම දේ තමයි හිතන තරම් මේ කවිය සැහැල්ලු නැති බර අවියක් වගේ අපිට දැනෙන එක. ඕනෑම සාහිත්‍ය නිර්මාණයක තියෙන්න ඕනේ ඒ පෙර නොවූ විරු දැනවීම. එතකොට තමයි අපිට තව තවත් කවි හෝ නවකතා හෝ චිත්‍රපටි හෝ රස විඳීමට ආශාවක් ඇති වෙන්නේ. අපි දැන් වෙලාව වෙන් කරන්නේ අද වැඩසටහනේ පළමු ආමන්ත්‍රණයට. අපි කවුරුත් දන්න විදිහට චතුර නම් කවියා රැකියාවක නිරත වෙමින් ඔහුගේ මේ සාහිත්‍ය කටයුතු වල නිරත වෙන්නේ. ඉතින් අපිට මුල් අවදියේදී පාසලේදී වගේම විශ්වවිද්‍යාලයේදී වගේම රැකියා ස්ථානයේදී මේ සියලු සාහිත්‍ය කටයුතු වලට වාරණ ලැබෙන්නේ නැති තරමට ඒ කලාකාරයා හරිම නිදහස්. ඉතින් මේ සියලු සීමා තරණය කරන්නට ඉඩ හසර ලබා දුන්
වත්තල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා වන බ්‍රිහාන් ආබ්‍රේන් මහතා ඔබටයි මේ ගෞරවනීය ඇරයුම. මම මටම විතරක් බොරු කළා කියන කෘතිය නැත්නම් කවි එකතුව දුරට වැඩිම වෙනුවෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙන ප්‍රවීණ කලා ශිල්පීන්ගෙන් ඒ වගේම නිර්මාණ ශිල්පීන්ගෙන් අවසරයි. ඒ වගේම වත්තල ප්‍රාදේශ සභාවේ ලේකම්තුමා සංජය බණ්ඩාර මහත්මයාගෙන් අවසරයි. ඒ වගේම මෙතනට එනකන් නිවේදිකාව කිව්වා වගේ මෙතනට එනකන් අපේ නිලධාරි මහත්තයෙක් වෙච්ච මෙතනට ආවට පස්සේ මම මෙතනට ආවට පස්සේ නැත්තම් මේ පොත අතට ගත්තට පස්සේ මගේ සහෝදරයෙක් වෙච්ච අපේ චතුර නිර්මාණ සහෝදරයාගෙන් අවසරයි. මේ කවි පොතට යමක් ඉදිරිපත් කරන්න කියලා චතුර මට මේ පොත දුන්නේ දැන් සතියකට දවස් 10කට විතර කලින්. මට මතකද සති දෙකකට විතර කලින්. මම සාමාන්‍යයෙන් පොතපත කියවනවා මෑතක නම් කියුවේ නෑ. හැබැයි පොතපත කියවන ඒ පැත්ත ගැන ටිකක් සොයා බලන කෙනෙක් පුරුද්දක් හැටියට. හැබැයි දැන් චතුර මේ මම මටම විතරක් බොරු කළා කියන කවි පොත දීලා මට යමක් මේ සම්බන්ධයෙන් කියන්න කිව්වම මම ටිකක් මේ මාතෘකාවත් එක්කම ටිකක් තැති ගැන්නුවා. ඇත්තටම ගත්තා. ඊට පස්සේ මම මොකද මට දේශපාලනය ගැන යමක් කතා කරන්න කිව්වොත් මට අතපය දිගහැරලා කතා කරන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, නිව් ලිබරලිසම් ඒවා ගැන කතා කරන්න කිව්වොත් මට කතා කරන්න පුළුවන්. පැය 3-4ක් වුණත් කතා කරන්න පුළුවන්. ඒක චතුර දාන්න. හැබැයි මට මේක දීලා මේක ගැන කතා කරන්න කිව්වම මම පොඩ්ඩක් තැති ගැන්නුවා. හැබැයි යම් පරිචයක් තියෙන හින්දා ටිකක් මේක පොත දිග ඇරලා බැලුවා චතුරගේ නිර්මාණ. මොකද චතුරත් එක්ක මම මේ ෂෝට් ෆිල්ම් ගැන නිවාඩු පාඩු හම්බුනාම චතුරගේ විෂයට පරිබාහිරව ආපුවම මගේ ඔෆිස් එකේ මම ඒව ටිකක් කතා කරනවා. ෂෝට් ෆිල්ම් වල ඉතිහාසය දැන් යන එක ගැන අපේ ජෙනරේෂන් එකේ ෂෝට් ෆිල්ම් කරේ කොහොමද කියන එක නිර්මාණ හැදුනේ කොහොමද කියන එක පොඩ්ඩක් චතුරත් එක්ක මම පොඩි සංවාදයක යෙදෙනවා. ඉතින් මට තේරුණා නිකන් චතුර යමක් පවතින තත්ත්වයන්ට එහා ගිය මොකක් හරි මේක ඇතුළේ ඇති කියලා. හින්දා මම අතන මේක අවස්ථා දෙක තුනකදීම කිව්වා සම්පූර්ණ නෙමෙයි වුණත් මට නිකන් ප්ලොට් එකක් හැටියට මේකේ තිබ්බ කවි පන්ති වල යම් ස්ථාන මට වදී කියලා හිතන ඒවා සම්බන්ධයෙන් මම ටිකක් බැලුවා. එතකොට මට පැහැදිලි වුණා චතුරගේ දෙවෙනි කවි පොත මේ පළවෙනි කවි පොතත් ටිකක් බැලුවා නම් හොඳයි කියලා මට තේරුණා. හැබැයි වෙලාවක් හදාගන්න බැරි වුණා ඒකට. ඉල්ල ගන්න බැරි වුණා. එහෙම එකක් බැරි. මම මේකේ සුවිශේෂී කාරණා දැන් චතුර මේක සාකච්ඡාවට ගන්නෙම වැඩිපුර යමක් මානව සම්බන්ධතා ගැන. ඒක තමයි මේකේ තියෙන්නේ. ආදරය නේද? වියෝව ඔය තමයි සාකච්ඡාවට ගන්නේ. පෞද්ගලිකව චතුරගේ
පෞද්ගලිකත්වයේ සම්බන්ධයෙන් මට එහෙම අදහසක් නැහැ. හැබැයි මම දකිනවා පොඩි ඒකේ ඇතුලේ පොඩි సౌందర్యාත්මක චින්තනයක් චතුරට තියෙනවා කියලා. මේක පරිශීලනය කරාට පස්සේ. හැබැයි දැන් කවි පොත ගත්තොත් කවි පොත විතරක් නෙමෙයි මම දකින්නේ අපේ ඉතිහාසය. අපි දන්නවා ප්‍රകൃතියේ තියෙන දේ නිර්මාණශීලීව ප්‍රතිනිර්මාණය කිරීම තමයි කලාව කියලා කියන්නේ. නිර්වචනයෙන් ගත්තොත් ඕක තමයි මම හිතන්නේ එකඟ වෙනවා ඇති මේ විද්වතුන් ඒත් එක්ක. එතකොට මේ ප්‍රතිනිර්මාණය කර ගනිද්දී අපේ ඉතිහාසය මානව ශිෂ්ටාචාර ඉතිහාසයේ ඉඳන්ම තියෙන එකක් තමයි මේ ඒ හැම දෙයකම වටිනාකම් හැදුවේ ශ්‍රමය. මිනිස් ශ්‍රමය. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ ඇත්තටම මානව ශිෂ්ටාචාර ඉතිහාසයට ගියොත් ඒ ඉතිහාසයේ ඉඳන්ම අපි සංගීතය කලාව නිර්මාණය හදාගන්නේ මේ මිනිස් ශ්‍රමය කර්තව්‍ය කරන්න ගිහින්. ප්‍රාථමික සාමූහික සමාජයේ ඉඳන්ම නූතනයේ පවතින සමාජය දක්වාම යනකොට අපිට තියෙන්නේ මේ මිනිස් ශ්‍රමය මත හැදිච්ච නිර්මාණ තමයි හැම එකක්ම. හැබැයි ආදරය හරි ඕනේ. මිනිසාගේ පැවැත්ම සඳහා ආදරය ඕනේ. මම කියන්නේ මේ චතුරාර්ය නිර්මාණය ගැන කියනවා නෙවෙයි. අපිට තියෙන එකක් තමයි විශේෂයෙන් ලාංකීය කලාව ඇතුලේ මම දකින්න පෞද්ගලික මගේ අදහස තමයි මෙන්න මේ ශ්‍රමය සම්බන්ධයෙන් වැඩිපුර ලියවිලා නැහැ. අපි හැමෝම ශ්‍රමිකයෝ. චතුරාර්ය ඇතුළු මමත් ඇතුළු අපි හැමෝම ශ්‍රමිකයෝ. නේද? එතකොට මේ ගැන ලියවිච්ච නිර්මාණ බොහොම අල්පයි අපේ සමාජයේ. කීපයක් තියෙනවා. හැබැයි අල්පයි. වැඩිපුර තියෙනවා නම් තිබ්බේ කවි පොත් ඇතුළේ. වැඩිපුර තිබ්බේ කවි පොත් ඇතුළේ. ඕවරෝල් එක ඇතුළේ තිබ්බේ නැහැ. ජනප්‍රිය කලාව ඇතුළේ තිබ්බේ නැහැ. කවි පොත ඇතුළේ තිබ්බා. ඒ හින්දා මේකේ මට වැදුන කවි දෙකක් ගැන මම සඳහන් කරන්න ඕනේ කියලා තීරණයක් ගත්තා. ඒක තමයි පළවෙනි එක. සමාජ සංවර්ධනයේදී අපි මේ දරුව පවා අපි හැමෝම යමක් කල්පනා කරන්න ඕනේනේ. නිර්මාණශීලීත්වය ඇතුලේ සමාජ සංවර්ධනය ඉතාම වැදගත්. අපි හැමෝටම අපි ඊළඟ සමාජයේ ඊළඟ අපේ දරුපරුපුර ගැන හිතන්න ඕනේ. එතකොට අපි මේ චතුරගේ කවියෙක් කියන්නේ කාටද? කවියෙක් කියන්නේ කාටද කියන කවිපන්ති. ඒක ටිකක් අපේ කැපකිරීම ඒ කැපකිරීම කරන්නේ මොනව වෙනුවෙන්ද කියන එක කුහකත්වය ඒ ඔක්කොම සංකලනයක් මේ කවිපන්තිය ඇතුලේ තියෙනවා. මම චුට්ටක් ඔයගොල්ලන්ට කියන්නම්. දැන් කවියෙක් කියන්නේ කාටද කියන එකේ ඉස්කෝලේ කිව්වා ලියාගෙන එන්න කියලා හෙට එද්දි කවියෙක් කියන්නේ කාටද කියලා කියන එක තමයි යන්නේ කවිපන්තිය. දැන් ඒකේ ලස්සන කෑල්ලක් තියෙනවා. දැන් කවියෙක් කියන්නේ කාටද කියලා අහගන්න යනවා කවුද? ටවුමේ පොඩි මාමා ගාවට. ටවුමේ පොඩි මාමා ගාවට යනකොට එයා ටිකක් සල්ලි භාගේ තීන ගමෙන් විතැන් වෙච්ච එතකොට යමක් ගොඩනගා ගත්ත කෙනෙක් කියලා තමයි මොන නෙවෙයි චතුර කියන්නේ. එතකොට එයාගේ
අර යන දරුවත් එක්ක තියෙන sannivedanaya මේ කවි පන්තියේ ඇතුලේ ඉතා ලස්සනට කියලා තියෙනවා. එතකොට මේ හැබැයි මෙයාගේ තියෙන චර්යාවන් ගැන කතා කරනවා. උපන් නමත් වෙනස් කරගෙන ඒ කියන්නේ අර ඔක්කොම අතරේ සදාචාරය මුල් ඒව ඔක්කොම ජීවිතෙන් අයින් කරගත්ත කෙනෙක් ගැන මේ කියන්නේ. එතකොට එහෙම කියනකොට ඒකේ අවසන් කොටසට එනකොට මෙන්න මෙහෙම එකක් කියනවා. දැන් මේකේ ඒ පරිච්ඡේදයේ අන්තරා කොටසේ තියෙනවා කොල්ලෝ කවියක් කියන්නේ පුස්තක 100 ගණනක් විරචිත මැති ඇමතිවරු රජවරු දෝතින් ගරු නම්බු සම්මාන පුදන ලද ප්‍රසිද්ධ රූපවාහිනී දේශක සාහිත්‍ය ශූරී කියන කීල්ල කියනවා. අන්තිමට කියනවා මට තියෙනවා ඇමතුමාත් එක්ක ඩිනර් එකක් යන්න කියලා නැගිටලා යන්න. හරිද? කියන්නේ මේ අර අපේ තියෙනවානේ සමාජයේ අක්මුල් වලින් අරන් දාපු මිනිස් සමාජයන් ගැන නේද? අර ලන්සි පැපෝල් කියලා වර්ගයක් තියෙනවා. ඔගොල්ලෝ බලන්න ඒවා මේ උඩ පිපෙන්නේ. ඒ කියන්නේ මුල් අදින්නේ උඩට යටට නෙමෙයි. එහෙන අක්මුල් නෑ වගේ. එවැනි සමාජයකට අනුවර්තන වෙච්ච චරිතයක් ගැන තමයි මේ කතා කරන්නේ. ඊළඟට ඒකේ අවසන් කොටසේ යා හොයනවා කවියව ආයේ ගිහිල්ලා. කවිය කියන්නේ කාටද මොනවා ලියන්නද එන කලදී නියරේ අඳුරේම ගහගෙන සරමක් කැහැපොට හුදු අත්තකුත් හුළු අත්තකුත් අතින් අරගෙන මේ ලොකු මාමා නෙවෙයිද තවමත් තනිකඩව මහගෙදර මුර කරන දානෙකදී මරණෙකදී මුලටම ඇවිත් අන්තිමටම යන කවි පොලක සල් පිලක දෙවොල් මඩුවක තොවිල් ගෙදරක හරි රහට කවි ගොතන මේ ලොකු මාමා නෙවෙයිද කියලා අවසන් කොටසේ අපේ චතුර කවියා මේ චරිත දෙක කියනවා. මට කියන්න ඕන කරේ මේ කවියේ කවි පන්ති ඇතුලේ සමාජ ස්තරයන් දෙකක් ගැන චතුර සාකච්ඡා කරනවා. සමාජ ස්තරයන් දෙකක්. සමාජ ස්තරයන් දෙක ඇතුලේ අවසානයේට කියන සමාජ ස්තරය අපිට හිතෙන්න පුළුවන් ඔහු පසුගාමී ඔහු අනේකාගේ ගැන ආරක්ෂාව හිතුවට තමන් ගැන යමක් කල්පනා කරලා නැහැ කියන. එහෙම හිතෙන්න පුළුවන් මේ කල්පනා. හැබැයි අනේකා ගැන හිතන තමන් ගැන නොහිතන පසුගාමීත්වය ආරෝපණය කරගත්ත මිනිස්සු තුල හරි සුන්දරත්වයක් තියෙනවා. මට කියන්න ඕන කරේ ඒක. එහෙනම් මේ සුන්දරත්වය මේ කවි පන්තියක් ඇතුලේ චතුර දැකලා තියෙනවා. ඒ වගේම හරි අපූර්ව එකක් තියෙනවා. මම තුනක් තෝරගත්තා. තව එකක් කියන්නම්. දෙකයි කියන්න වෙන්නේ. සඳන් සමර පාවඩ දල ඇතුන් හට බලන් කරඬු වඩමන පෙරහැර යසට තනන් මාවතක් ගල් මුල් නැති ලෙසට කොටන් ඇදපු අලි ඇත පාවඩෙන් පිට. මම මේක නිකන් මං කැමතියි කියලා හිතුනේ කොටන් අදින අලි ඇත පාවඩෙන් පිට. මොකද මේ සමාජය තාමත් එවැනි කියන්නේ කොඩන් ඇදපු නම් ඉවරයිනේ. මම කියන්නේ මේ සමාජය තාමත් එවැනි පසුබිමක තියෙන සමාජයක්. මේකේ මේ කවිය කියවෙන්නේ මොකද්ද? මේ කවිය කියවෙන්නේ දල ඇතුන් යනවා දල ඇතුන්ට පාවඩ එල්ලලා තියෙනවා. දල ඇතුන් කියන්නේ මේකේ කවුද? නේද? ප්‍රභූවරු.
ප්‍රභූ පන්තියක් කියන මේ කියන්නේ මම හිතන්නේ. ප්‍රභූව. එතකොට තනන් මාවතක් ගල් මුල් නැති ලෙසට. ඒ කියන්නේ ප්‍රභූවරු යනකොට ඒ තනපු මාවත ගැන වගේ වකක් නැහැ මොකක්වත් නැහැ නේද? යහමින් යන්න පුළුවන් වෙන සකස් වෙලා තියෙනවා. හැබැයි මේ සෑම එකක්ම මිනිස් ශ්‍රමය පාදක කොටගෙන ඉතා කර්කශ ජීවිතයක් අත්පත් කරගෙන තියෙන කොටන් ඇදපු අලි ඇත පාවඩෙන් පිට මෙන්න මේ තත්ත්වයන් දෙක සම්බන්ධයෙන් මම අර මේ කතාව ආරම්භ කරනකොට කියපු තත්ත්වයන් දෙක සම්බන්ධයෙන් චතුර මේකේ දකින්න. ඒකෙන් තමයි මේ කවි පන්ති දෙක තුනම ප්‍රගතශීලී කියලා හිතන ඔය එක කලා නිර්මාණවල ප්‍රභේදයන් ගැන සාකච්ඡාව කරන සංවාද තියෙනවා. අපේ රටේ තියෙනවා වෙනත් රටවල් වලත් තියෙනවා. මම කියන්නේ මේ යමක් සමාජ සංවර්ධනයට දායක වෙන්න පුළුවන් නම් ඒක සෑම නිර්මාණ ශිල්පියෙක්ගේම වගකීම හැටියට තමයි මම පෞද්ගලිකව දකින්නේ. මගේ අදහස මෙන්න මේ කවි පන්ති දෙකේම විශේෂයෙන් ගත්තොත් අර පොදුවේ මේකේ ආදරය තියෙනවා, විතැන්වීම තියෙනවා, වියුක්ත වීම තියෙනවා, වෙන්වීම තියෙනවා. වෙන්වීම ඇතුලේ ආපහු එකතු වීමේ එක මේකේ තියෙනවා. ආදරය මේකේ පුරාම තියෙනවා. හැබැයි ප්ලොට් එකක් හැටියට ගත්තොත් අපි විශ්වාස කරන සමාජ සංවර්ධනය සඳහා සාකච්ඡා විය යුතු යම් කවි පන්ති කීපයක් මේකේ තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒ අර්ථයෙන් ගත්තොත් ඇත්තටම මට මහා විශාල එහෙම මේ නිර්මාණ අර්ථකථනය කරන්න පරිච්ඡයක් නැහැ. මම දේශපාලඥයෙක්. මම දකින්නේ මම අර කලින් කිව්වා වගේ මට දකින්න පුළුවන් ඉන්නේ ඒ පැත්ත. හැබැයි යම් චූටි කියවලා බලලා ගත්ත අදහසක් තියෙනවා. ඒ අනුව ගත්තොත් මගේ අදහස තමයි මෙන්න මේ කොටන් ඇදපු අලි කියන කවි පන්ති ඊටාම හොඳ එකක්. මොකද අපේ රටේ සාකච්ඡා නොවන ඉතුරු වුණා නම් ඉතුරු උනේත් අපේ රටේදී කවිවල ඇතුලේ තමයි ශ්‍රමය ගැන සාකච්ඡා කරපු අවස්ථා. ජනප්‍රිය නිර්මාණ ඇතුලේ එහෙම එකක් තිබ්බේ නැහැ. ඉතිහාසයෙන් ධම්ම ඕනතරම් සංවාද කරගන්න පුළුවන්. එහෙම තිබ්බේ නැහැ. ඉතුරු වුණා නම් ඉතුරු උනේ කවි පන්ති ඇතුලේ. ඒක තව දුරටත් අරගෙන යමින් අපේ කවියා චතුර නිර්මාණ ඇත්තටම සමාජ සංවර්ධනය පැත්තෙනුත් හොඳ නිර්මාණයක් කරලා තියෙනවා කියන එක තමයි මගේ අදහස. හින්දා චතුරට මේ පැත්ත විතරක් නෙමෙයි තවත් නිර්මාණ කරන්න තවත් මම දන්නා ෂෝට් ෆිල්ම් කරන්න පුළුවන් දක්ෂයෙක්. එහෙනම් මේ පැත්තත් ඒ පරිච්ඡයත් අත්පත් කරගන්න ධෛර්ය ශක්තිය ප්‍රාර්ථනා කරමින් ඉල්ලීමක් කරනවා හැම වෙලෙම ශ්‍රමයට වටිනාකමක් හදන්න. ඒ ශ්‍රමය අපි හැමෝම ශ්‍රමයට වටිනාකමක් හදන්න. දුක, කඳුල, දුන්නස ඒවැ තියෙන වටපිටාවන් සම්බන්ධයෙන් සාකච්ඡාවට ගන්න කියලා චතුරෙන් ආදරෙන් ඉල්ලා හිටිනවා. බොහොම ස්තුතියි බ්‍රිහන් අබ්දීන් මහතා. ඒ වගේම බොහොම ස්තුතියි චතුරට තව තවත් නිර්මාණ කරන්න මේ වගේ වාරණ නැති සභාපති මහත්මයෙක් වෙච්ච එක. ප්‍රේමය සඳ එළියසේ අචින්තයි පාරිශුද්ධයි සුරම්‍යයි. අපි කවුරුත් දන්න නන්දා මාලිනීගේ ලස්සන ගීතයක් තියෙනවා. ඉඩ තියෙන වෙලාවට අහලා බලමු. මල් අතු ඉති
මගේ මුල. මේ කවියේ තේමාව ඇගේ ප්‍රශ්නය. ඔයා ගහක් නම් මං කවුද? අපිට ජීවිතේ එක කාල වකවානුවලදී අත්හැරීම් කරන්න සිද්ධ වෙනවා. හැබැයි අපි අත්හැරීමට පුරුදු වෙනවා මිසක් පුරුද්දට අත්හරින්න හොඳ නැහැ. අපි ඊළඟට වෙලාව වෙන් කරන්නේ වැඩසටහනේ දෙවන ආමන්ත්‍රණයට. චතුරයි කනිෂ්කයි මමයි අපි තුන්දෙනා අල්ලාප සල්ලාපේ යෙදෙනාට වැඩිය ටිකක් හරවත් කතා බහ කරන වෙලාවට ඔහු සභාපතිතුමා ගැන වගේම ඊටාම ආදරයෙන් මතක් කරන චරිතයක් ඉන්නවා. ඒ තමයි සභාපතිතුමා ඇති තැනක නැතිවම බැරි කෙනෙක්. මේ ගෞරවනීය ආරාධනය වත්තල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා මාලක සංජය බණ්ඩාර මහතා ඔබටයි. වත්තල ප්‍රාදේශ සභාවේ ගරු සභාපතිතුමා, විහන්නයි ආබ්දීන් මැතිතුමා, ඒ වගේම පැමිණ සිටින සියලුම සාහිත්‍ය සම්බන්ධ නියෝජනය කරන මහත්මීන්, ඒ වගේම වත්තල ප්‍රාදේශ සභාව නියෝජනය කරලා පැමිණලා සිටින සියලුම දෙනා, ඒ වගේම අනිකුත් පැමිණ සිටින සියලු දෙනා වගේම මටම විතරක් බොරු කරා කියන අපේ මෙම කවියා චතුර නිර්මාණ මහත්මයා, අපේ වත්තල ප්‍රාදේශ සභාවේ නිලධාරි මහත්මයා සියලු දෙනාගේම අවසරයි. ඇත්තටම සභාපතිතුමා කිව්වා වගේම මටත් මේ පොත චතුර දීලා දැන් සති දෙකක් විතර වෙනවා. සාමාන්‍යයෙන් මම දුන්න වෙලේ ඉඳන් චතුර මට කිව්වා පොඩි කතාවකුත් තියෙනවා කියලා. මම ඉතින් කාර්ය බහුල මොහොතක වුණත් මම මේක වාහනේ තියාගෙන ඉන්නේ. මම ෆයිල් ටිකකුත් ගෙදර අරන් යන ඉඳලා ෆයිල් ටික උඩින්ම තියාගෙන ඉන්නේ. මේකට පොඩි කතාවකුත් මම කරන්න ඕනේ කියන මගේ ඔළුවට යන්න ඕන දේ හැමතිස්සෙම මතක් වෙන්න. ඉතින් අර අපේ සභාපතිතුමා කිව්වා වගේම මම ඊයේ මේක පොඩ්ඩක් හොඳට බැලුවා. එතකොට මටත් හිතට වැදුණු එක කවියක් තමයි මේ පොතේ පිටු අංක 15 සභාපතිතුමා කිව්වා වගේ කොටන් ඇදපු අලි. ඒක සභාපතිතුමනි සදන් සෙමර පාවඩ දළු ඇතුන් හට බලන් කරඬු වඩමන පෙර හැර යසට තනන් මාවතක් ගල් මුනි නැති ලෙසට කොටන් ඇදපු අලි ඇත පාවඩෙන් පිට. මේක සභාපතිතුමනි සභාපතිතුමා දැක්කා එක විදිහකට මම දකින්න මේක රාජ්‍ය සේවයට නම් නියමයටම ගැලපෙන කවියක්. මොකද සභාපතිතුමනි මේ ගොඩක් රාජ්‍ය සේවයේ වැඩ කරන එක්කෙනා ඉන්නේ පැත්තක, අවසාන තැන ඉන්නේ වැඩ නොකරන කෙනා තමයි පෙරහැර යන්නේ. ඒක මට හරියටම චතුර লীලා දිනවා. ඒ අත්දැකීමත් අරගෙන දැන් චතුර මම හරියද කියලා හිතනවා. ඒ කවිය ඇත්තටම චතුර ගොඩක් මගේ හිතට දැනෙච්ච කවියක්. ඒ වගේම අපේ චතුර ගැන ටිකක් පොඩි හැඳින්වීමක් කරන්නත් ඕනේ මේ සමගම. චතුර මං අඳුරගෙන වසර දෙකකට පමණ කාලයක් වෙන්නේ. මං ඉතින් ඔය ආවම චතුර ඉස්සර එනවා අපේ සභාපතිතුමා නැති කාලේ ප්ලෑන් අස්සම් කරන්න. ඉතින් අපි දෙන්න අවශ්‍ය කොට කතා කරද්දි චතුරගේ ඉතින් පොඩි වෙනම ලලක් තියෙනවා. මේ එක එක ඒවා ඉතින් ඔය වැඩසටහන් වලට යන්න කියන එක සැරයක් මගෙන් සති දෙකක්ද කොහෙද ඉල්ලුවා මොකක් හරි ෆිල්ම් එකකට නිවාඩුවක් ගන්න කියලා මං කිව්වා හරි චතුර වැඩ ටික අපි කාට හරි දීලා ආයේ වැඩේට යන්න කියලා. ඉතින් ඒ වගේ පොඩි වෙනස්ම චරිතයක්, අදහසුත් ටිකක් වෙනත්, කරන සබ්ජෙක්ට් එකෙත් හොඳ දැනීමක් තියෙනවා. ඒ වගේ අමුතුම චරිතයක්. ඉතින් ඒ වගේම කෙටි චිත්‍රපට නිර්මාණය කරලා රාජ්‍යාංශයේ එක සැරයක් දෙවනි ස්ථානය ලැබුවා. එක අවස්ථාවක ජූරි සම්මානයක් ලැබලා වත්තල ප්‍රාදේශ සභාවට කීර්තියක් ගෙන දුන්න අපේ නිලධාරි මහත්මයා. ඉතින් මේකේ තව කියන්න ඕනේ මෙම පොත ගත්තාම මේකේ පිටුමේම තියෙන පොඩි වෙනසක්. මගේ දිවියට ආවා වූ ගිහින් නැවත නොආවා වූ සියලු දෙනාටම මේ පොත පූජා කරමි. ඒකෙත් චතුර පොඩි වෙනසක් කරලා තියෙනවා කියලා මට හිතෙනවා. එයාගේ ජීවිතේ මගේ හිතේ මුල ඉඳන් මේ වෙනකන් ආපු සියලු දෙනාව මතක් කරලා ලියන්නේ නැති කියලා මට ඒක හිතුණා චතුර. ඒ වගේම තව එකක් තිබ්බා මේකේ. ඇගේ ප්‍රශ්නය ඔයා ගහක් නම් මම කවුද?
මල් අතු ඉති කොළ නෑ ඔයා මගේ මුල. අපේ SW මහත්තයත් ඉන්නවා. ගයක් හදනවා නම් මේ කියන්නේ ෆවුන්ඩේෂන් එක වගේ වැඩක් තමයි. ඔයා මගේ මුල. ඇත්තටම චතුර ඒකෙත් මමත් ජන සංවේදනය කරලා තියෙනවා. අපේ මම සරත් වන්දිනායක සර්ගෙන් ඉගෙන ගත්තේ. එයා අපිට එතකොට මේ වගේ පැහැදිලි කරලා තියෙනවා. ඕනම නිර්මාණයක උඩු පෙළ සහ යටි පෙළ කියලා තියෙනවා. මේක උඩින් ඔයා මගේ මුල කියලා කිව්වට මේක යටින් ගත්තාම එයාගේ හැම දුකක්ම කරදරයක්ම සතුටක්ම සියල්ලම දරාගෙන ඉන්නේ. ඒ මුල කියන්නේ අපි ගත්තොත් ස්වාමි පුරුෂෙක් නම් බිරිඳ. එයාව ඉස්සරහින් පිටිපස්සේ එයාව පේන්නේ නැහැ. එතකොට ඒ වගේ අරුතක් චතුර මේකේ ලියලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම චතුර ඒ වගේ කවියක් ඇත්තටම වාගේ අදහස් වලට සුබ පතනවා. ඒක මගේ හිතට දැනිච්ච වදනක්. ඒ වගේම මමත් ටිකක් තරුණ හින්දා තව එකක් තිබ්බා. ඔයා මා හිස් මිනිසෙක්. ඇත්ත මම හිස් මිනිසෙක්. ඒ ඔයාගේ ආදරෙන් නැවත නැවත පිරිය යුතු නිසා. ඒ වගේ චතුර වෙනස් මානයන් වලට ගිහිල්ලා තියෙනවා. ඇත්තටම චතුර මේ ඔයාට සුබ පතනවා මේ වගේ තවත් නිර්මාණ කරන්න. මම මේ වගේ සභාවක් අමතන ප්‍රථම අවස්ථාවේ ඒ අත්දැකීමත් ලබා දුන්නාට මම චතුරට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම තව එක කවියක් කියලා මේක නතර කරන්නම්. ආදරේ කියන්නේ පුංචි හරි දෙයකට මගේ හිතට වැදුනේ ආදරේ පැත්තේ ටිකක් තමයි චතුර. තව මේකේ ලස්සන කවි තියෙනවා. පුංචිම ඇස් බැල්මක් පුංචි සිනහාවක් පුංචි ඉංගියක් පුංචි රස්තියාදුවක් පුංචි සුවඳක් පුංචි හාදුවක් පුංචි කඳුලක් පුංචිම දවසක් පුංචි සුලංගිලි දෙකක් පුංචි මුදු දෙකක් පුංචිම නූලක් පුංචිම බැඳීමක් පුංචි රණ්ඩුවක් පුංචි කෝලමක දෙකක් පුංචි දොළ දුකක් පුංචි ආසාවක් පුංචි ඇඬිල්ලක් පුංචි අත් දෙකක් පුංචිම කළු පාට මුට්ටුවක්. ඉතින් ඒ කතාව දැන් ඉවරද? නෑ මේ පුංචි ඇරඹුමක්. ආදරේ කියන්නේ පුංචි දේවල් එකතු වුණු ලොකු කතාවක්. ඒ වගේ අපේ හිතට දැනෙන ලස්සන කවි පන්තියක්. ඒකත් මේකේ මම චතුරගෙන් අවසානයේ ඉල්ලා සිටිනවා මම මටම විතරක් බොරු කළා කියන මාතෘකාවෙන් දැන් පිට ටිකක් එළියට ඇවිල්ලා ඇත්තත් ටිකක් හොයාගෙන යන්න කාලය දැන් හරි. ඒකට සුබ පතමින් චතුරට නැවත වතාවක් අපිට ආරාධනා කරලා ස්තුති කරමින් ඔයාගේ රාජකාරී ජීවිතයේ මෙන්ම කලා ලෝකයක් ඉදිරියටම ගිහිල්ලා හොඳ අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ස්තුතියි මාලක සංජය බණ්ඩාර මහතා. මම ඊළඟට තෝරගත්තා චතුරගේ පොතේ I Fall in Love. උස් කන්දක මුදුනටම ළඟා වී පහත බැලීමි. අහා එහෙමත් ලස්සනක්. වලාකුළු පිරි අහස පමණි මා හිස මත ඈත බබලන නිල්ල. කඳු සිරස් දිය කඳුළු. අග්ගෝ හමස්මි ලෝකස්ස මම වෙමි දෙටුවා ලෝකයට. අහවරක් වෙනවනම් ජීවිතයක් කොහෙද අප්පා මේ තරම් හොඳ වෙලාවක්. කඳු මුදුනේ ගැට්ටට කාන්දමකින් මෙන් මාව අදිනවද ඇදෙනවද. පැන්නෙමි අඩියක් දෙකක් පස්සට. ඒ වැටේ කියන බයටද නැත්නම් පණී කියලා මට මාවම ෂුවර් නැති හින්දාද. කඳු යාළුවා ඔහේ සෙල්ලම් කරනවද මාත් එක්ක. කොහොම වුණත් එහෙමත් ලස්සනක්. I fall in love. දැන් නම් මට හිතෙනවා මෙතනින් පනින්න නැහැ වැටෙන්න. whatever වැටෙනකොට හයියෙන් බෙරිහන් දෙන්න. I fall in love. ඒ කවියේ තියෙන්නේ ආදරයෙන් වැටෙන්නත් පුළුවන් ආදරයෙන් අපිව වටන්නත් පුළුවන්. මේ ආදරයේදී අපි බොහෝම සංවේදී අය. කලාව කියන්නේ ඕනෑම කෙනෙක්ව ලතෙක් ඇත්තෙක් බවට පත් කරන්න පුළුවන් හොඳ උත්තේජනයක්.
චතුරගේ පළවෙනි වැඩේ ඉඳලම ඒ කියන්නේ චතුරගේ ඔළුවට මොනවා හරි අදහසක් ආවොත් චතුරට පළවෙනියට මතක් වෙන්නේ අපේ මේ ඊළඟ දේශකයව. ඔහු ළඟට ගිහිල්ලා ගෙදර ගිහිල්ලා වද දීලා මෙහෙම කරමුද කියලා අහලා සියලු දැනුමුතුකම් ලබා ගන්න ඔහුගෙන්. ඒ වගේම ඔහුට කලාවේ බොහෝ ඇසූ පිරූ තැන්වල දැනුමක් තියෙනවා. මේ වෙනින් කවුරුවත් නෙවෙයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිටි FM සේවයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී හා ගීත රචක ස්වර්ණ ගුණවර්ධන මහතා ඔබටයි මේ ආරාධනය. අයිබෝවන් හැම දිනාටම මම බාධාවකින් තොරව ඇහෙනවා ඇති කියලා හිතනවා. මෙහෙමයි. අපි අද චතුර නිර්මාණයේ දෙවන කවි පොතට එකතු වෙලා ඉන්න පිරිස මේ. අපි එකතු වෙලා ඉන්නේ විවිධ ආකාරයේ විවිධ සමාජ තලවල විවිධ විදිහට කාව්‍ය රසවින්දනය කරන පිරිසක් මෙතන ඉන්නේ. දැන් සභාපතිතුමා කවි පොත දිහා බලන්නේ නැහැ නෙමෙයි ලේකම්තුමා බලන්නේ. නමුත් ඒ දෙන්න එකම විදිහටත් එකම කවිය දිහා බලනවා. එහෙම දෙන්නෙක් එකට ඉන්න එක හරි වාසනාවක්. ඒ කලාපයට නේද? එතකොට දැන් අපි එක එක්කෙනා කවිය දිහා බලන්නේ එක එක විදිහට. මම තරම කෙටියෙන් වුණත් යම් කාරණා කීපයක් කිසියම් ආකාරයකට පෙළ ගැස්මක් සහිතව ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මෙහිමයි එදා කවිය පිළිබඳව ඊටම කෙටියෙන් ඊට පස්සේ අද කවිය පිළිබඳව කවියට බලපෑම් කළ හැකිද සමාජයට කියන කාරණාවත් මගේ මේ කතාවේ යම් ආකාරයට ඉස්මතු වෙයි. සිකිම් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ ලිව්ව කවියක්. ඒ කාලේ කෙස්ගස පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස පතා සටනට සැරසෙන්නේ ඉස්මොල්ල තිබෙද්දිත් මේ රට මිනිසුන්නේ මතක තියෙනවද? කවුරුත් දන්නවා මේ පදේ. එහෙම වෙන්නේ ඒ කවිය මහ විශාල බලපෑමක් සමාජයට කළ නිසා. ඒ කාලේ තිබිච්ච අවශ්‍යතාවය සපුරන්නට ඒ කවිය ගාමක බලයක් තල්ලුවක් දීපු නිසා. එතකොට ඒ කාලේ එහෙම එකක් තිබුණා. 1900 වගේ අපි නිදහසට කලින් කාලේ කවිය තමයි මහ විශාල වැඩ කොටසක් කළේ. ගමේ නිෂ්පාදන අලෙවි කරන මධ්‍යස්ථානයේ කවි කොලකාරයෙක් වැරදුනේ නැහැ. පුංචි කවි පුස්තිකා ඒවට කියන්නේ පොත් නෙවෙයි පිටු 8ක විතර කවි පුස්තිකා ඕන තරම් තිබුණා. ඊවයි තිබිච්ච කවි දැන් අද අපි ගන්නවා යම් නිර්මාණ වලට ඔය පාද වෙලා යමම් පනේ සිව්සක දෙන්නා වගේ ඒවා. ඒ කවි පුස්තිකාවල 1900 ගණන් වල ලියවිච්ච කවි වල තිබුණේ. ඒ කවි වලින් සමාජයේ ඉදිරි ගමනට විශාල ගාමක බලයක් ඉදිරියට යන්නට ඉඩ ප්‍රස්තාවක් සැලසුණා. ඒක වෙන්නේ කොහොමද? ඒ කාලේ තිබුණේ එකම මාධ්‍යයයි ඒක තමයි මුද්‍රිත මාධ්‍ය. නැත්නම් තල්කොළ වල ලියලා ඊට පස්සේ ඇවිල්ලා 1900 විතර වෙනකොට යම් මේ මුද්‍රණ ద్వාරයෙන් යම් දේවල් ගල්අච්චුවේ අකුරු අමුණලා මේ මුද්‍රණය කළා කවිකොළ කවි පොත් අලෙවි වුණා. ඒ කවි මිනිසුන්ට කටපාඩම් හිටින තරම් කියවුණා. ඇතැම් කවි පොත් 25000කට වඩා අලෙවි වුණා කියලා ඒ කාලේ කියවෙනවා. ඒ කවි මිනිසුන්ට මතක හිටියා. ඇයි එහෙම වුනේ? එහෙම වෙන්න ප්‍රධානතම හේතුව තමයි ඒ කාලේ තිබිච්ච ප්‍රධානතම මාධ්‍ය ඒක. ඒර වෙන එකක් තිබුණේ නැහැ. පොත් තිබුණේ ඉතාම අඩුවෙන්. කවි පොත් එකිනෙකාට වෙනම කියව ගන්න පුළුවන්කම තිබුණා. ඒ ඇරෙන්නට සමාජයේ යම් ප්‍රමාණයකට කවිය සමාජීය කටයුතු වලදී කෙතේදී කමතේදී භාවිත කරන දෙයක් හැටියට පත් වෙලා තිබුණා. අද එහෙම නොවෙන්නේ ඊට පස්සේ කවියේ තාක්ෂණික උප්‍රාප්තික හැටියට ගීතය ඇවිල්ලා ගීතය විසින් ඒ වපසරිය ඒ වගේම ගීතය විසින් ඒ වචන ඒවා අල්ලා ගන්නවා.
ඒ ඉඩ අපේ රසවින්දනාත්මක ඉඩ ගීතය විසින් අල්ලා ගත්තා. ඒක නිසා අපිට අර කවියෙන් කරන්නට පුළුවන් දේ ඊට පස්සේ අපි අපේ සමාජය කල්පනා කළා ගීතය වගේ මාධ්‍යකින් කරන්නට. එහෙම දෙයක් අපි දැක්කා. ඊට පස්සේ සිනමාව වගේ එකක් ඇවිල්ලා අපිට විශාල වශයෙන් ගීත නිර්මාණය වෙන්න පටන් ගත්තා. හැම කෙනෙක්ම වගේ ගීත රචකයෙක් වෙන්න උත්සාහ කරන යුගයක් අපිට දකින්නට ලැබුණා. දැන් අද වෙනකොට අපිට ගීතය කියන එකේ යම් ඉදිරියකට ගිහිල්ලා වෙනත් තැනකට ගීතය ගමන් කරලා තියෙනවා. අපේ ලයනල් මහත්තයල් එහෙම රසවින්ද කාලේ ඒ කාලේ ගීත නෙමෙයි දැන් අද කට්ටිය රසවින්ද. අපි හිතුවා ඊටාම ශාස්ත්‍රීය දේවල් ලියුවහම තමයි කියලා. මේ හොඳ ගීත ලියවෙන්නේ. නෑ. ඊටාම සරල දේ ලියන්නට පුළුවන් නම් ඒක හරි අමාරුයි. ඒක හරිම අමාරුයි. නිල්හස් තලයේ යගේ නෑ බලාකුළු ලස්සනයි පුරා හඳේ රැස් විහිදිලා. මොන තරම් සරලද? අර බෝතලෙක තියෙන වතුර වගේ පැහැදිලිනේ. පැහැදිලි තරමටම ඒක ගැඹුරුයිනේ. මේ සරල බව කියන එක ගන්නට හරි අමාරුයි කෙනෙකුට. ගන්නට අමාරුයි නෙමෙයි. ඒක නිසග දෙයක් නිසා මහා පඬිත ප්‍රබන්ධ ඇතුලේ තියෙන දෙයට වඩා හරිම උත්කෘෂ්ටයි, හරිම උත්තුංගයි, හරිම උසයි, හරිම විශාලයි මේ සරල දේ. සරලම සරල දේ. ඒක තමයි ඇත්ත. ඒක ඊටාම ලස්සනට ගැළපිලා ආවහම හරි අපූර්ව දෙයක් අපට හම්බ වෙනවා. ඒක යලි නිර්මාණය කරන්නට. ඇයි අපිට එදා වගේ ළමා ගීත නිර්මාණය වෙන්නේ නැත්තේ? ළමා ගීත ඇහෙන්නේ නැත්තේ කියලා හිතනවා. එදා වගේ නෙමෙයි ළමයි. ඒක. මොකද ළමයින්ට වෙනත් මාධ්‍ය තියෙනවා. ඒ වගේම ළමයින්ට ගැලපෙන වැඩි හිටියොත් මුගක් වෙනස් වෙලා ඒක නිසා ඔවුන්ටත් එහෙම ලියන්න බෑ. එදා තිබිච්ච ළමා ගීත තමයි එදා තිබිච්ච ළමා නිර්මාණ තමයි ආනන්ද රාජකරුණාල ලියපු ඒව තමයි තාම පවතින්නේ. එහෙම තමයි ඒකේ හැටි. එතකොට එදා කවියයි අද කවියයි අතර තව වෙනසක් අපිට හොයාගන්න පුළුවන් වෙනවා. එදාට පස්සේ ඔය සිව්පද කවිය කුඩලි ගමලා වගේ කට්ටිය ලියපු කවි පුවත්පත්වල පළ වුණා, පොත් හැටියට පළ වුණා. ඒවා ජනතාව අතරට ගියා. ඊට පස්සේ අපේ කාලේ වෙනකොට පත්තර තිබුණා, කවි තිබුණා. ඒ කවි පිහිටවන්න පුළුවන් වේදිකාවක්, ස්ටේජ් එකක් තිබුණේ නැහැ. පත්තරයක පිටු භාගයක් විතර තමයි කවි වලට යොමු වුණේ. ඉතින් ඒක නිසා කවියන් විශාල පිරිසක් ගෙදරට වෙලා කවි ලියාගෙන ඒ කවි තමන්ම කියවගෙන එහෙම ඉන්නට ඇති. දැන් අද වෙනකොට ඊට වඩා වෙනස්. මේ චතුරගේ පොතේ තියෙන කවි මටම විතරක් බොරු කළා කියලා ඔහු කරපු ඒ බොරුව අපි ඒ කවි කියෙව්වා. කොහොමද? සමාජ මාධ්‍ය ජාලය හරහා අපිට ඒක sannivedana වුණා. මේ පොත එනකොට අපි මේ කවි හුඟක් කියවලා බොහොමයක් අපි ඒ කවි කියවලා තිබුණා. දැන් මේ සමාජ මාධ්‍ය භාවිතයේ කියනකොට අපිට වෙන්නේ කොහොමද ඒක? හුඟක් වෙලාවට අපි තාම පාවිච්චි කරන්නේ දැන් 4 වෙනි විතර එකට ගිහිල්ලා නේද Facebook කියන එක. ඒ වුණත් අපි ඒක තමයි දැනට ලංකාවේ වැඩිපුර පාවිච්චි කරන්නේ. අර කලින් තිබිච්ච තාක්ෂණය අනුගක් අයින් වෙලා Skype කියන එක දැන් අහෝසි වෙලත් ඉවරයි. ඒ වචනේවත් නැහැ. එතකොට දැන් Facebook එකේ නිර්මාණයක් කියවලා ඉවර වෙනකොට ඊට පල්ලෙහෙන් තියෙන්නේ මොකද්ද? ඊට පල්ලෙහෙන් තියෙන්නේ අලුතෙන් මත්තඩංගුවට ගත්තේ කවුද කියලා. එහෙම නැත්නම් වෙන කොහේ හරි රටක වෙච්ච විශාල කලබගෑනියක්. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම තවත් වෙනස් එකක්. අර සගරාවල තිබිච්චා වගේ. එක පිටුවක විනෝදාත්මක දෙයක් තියෙනවා, ඊළඟ පිටුවේ කවියක් තියෙනවා, ඊළඟ පිටුවේ පින්තූරයක් තියෙනවා. ඔය විදිහේ අපේ අවකාශය. අපි අවකාශය කියන එකෙන් මම අදහස් කරන්නේ කෙනෙකුට රසවින්දනය වගේ කාර්යයකට යොමු කරන්න පුළුවන් එක් මොහොතක එකම එකකට විතරයි කියලා මම විශ්වාස කරන්නේ. ගීතයක් අහන ගමන් බත් කන්න පුළුවන්. ගීතයක් අහන ගමන් ඒ ගීතය ශ්‍රවණය කරනවා නම් ඔහුට
චිත්‍රපටයක් නරඹන්න බෑ. චිත්‍රපටයක ගීතයක් රස විඳිනවා කියන එක නෙවෙයි මම කියන්නේ. අපේ අවකාශය ඒකයි. පොතක් කියවනවා නම් ඔහුට ඒකත් එක්ක චිත්‍රපටයක් බලන්න බෑ. නෑ මම වැරදිද කියලා. ඒක එහෙම නේද? අපේ ශරීරය හැදිලා තියෙන්නේ ඒ විදිහට. අපේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ එක් අවස්ථාවක එක් කටයුත්තක් සඳහා අවධානය වැඩිපුර යොමු කරන්න පුළුවන් විදිහට අපේ තියෙන ශක්තියින් අපි ඒකට යොමු කරාම ඒකත් එක්ක යනවා. සින්දුවක් කියලා සන්තෝෂ වෙන වෙලාවට පොතක් කියවන්න බෑ. අන්න ඒකයි. අන්න ඒ වගේ. එතකොට දැන් මේ අලුත් පිරිස අලුත් සමාජයේ අලුත් පිරිස අලුතෙන් කවි ලියන්න පටන් ගත්තා. අපි අපේ කාලේ ලිව්වේ ගම මැදින් ගලනාගඟ මනහරය කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරේ ඒ විදිහේ සෝබාදහම විතරයි. දැන් සෝබාදහම නිමෙයි මේ අයට අනුප්‍රාසයන් සපයන්නේ අනුප්‍රාණයන් සපයන්නේ වෙනත් බොහෝ දේවල් තියෙනවා. මීට අවුරුදු 10කට කලින් නොතිබිච්ච වචන ඕනෑ තරම් තියෙනවා. නේද? අපිට ඕනෑ තරම් වචන දැන් තියෙනවා. දැන් Facebook කියන වචනේ උනත් මේ කොයිතරම් අලුත් එකක්ද? ඒක අපි පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඒක නිසා අපිට අලුත් භාෂා ක්‍රමයන් සහ භාෂා භාවිතයන් මැජික් ජිමික් මේ විදිහේ ඒවා පාහන්න පුළුවන් වෙනත් තැන් චතුර එක හරි අපූර්වවට කරනවා. කලින් පොතේ මීටත් වැඩි අපූර්වවට එක කරනවා මම දැක්කා. මේ පොතේ එහෙම තැන් ගොඩක් තියෙනවා. අපි අර ඔන්න දැන් අපහු අර කාරණාවට මේනවා මම මේ කතාව ඉතාම කෙටියෙන් කියන්නේ. එතකොට සමාජයට බලපෑම් කරන්නට අද කවියට පුළුවන්ද? පුළුවන්. ඉතා සීමිත පිරිසකට කීප දෙනෙකුට බලපෑම් කරන්නට පුළුවන්. එහෙම බලපෑමට ලක් වෙච්ච කීප දෙනෙක් තමයි මෙතන අපිට මෙතුමාගේ කාර්යාලයේ පිරිස ඒ ඇරෙන්නට අපිට දකින්න ලැබෙන්නේ. ඒක එහෙම වෙන්නේ ඇයි? ලංකාවේ නව කතා පොතක් ගහන්නේ පොත් 1000යි. එක හෝල් එකක නාට්‍ය දර්ශන දෙකක් පෙන්වුවොත් 1000ක් දෙනෙක් ඒක බලන්න ඉන්නවා. එතකොට පොත කියන එක අවුරුදු ගාණක් විකින්නලත් 1000යි. කවි පොත් නම් නේද? 500ක් කවි පොත් ගන්නවා. 500ක් ගන්නවා ලොකු ගාණක් නේ. සමහර වෙලාවට 200යි. එහෙම තමයි. ඒ කවි බලපෑම යම් ප්‍රමාණයකට සීමා වෙලා තියෙනවා. හැබැයි කවිය තවමත් එදා සිට අදටත් අද සිට හෙටටත් අර සීමිත පිරිස අතරේ අතපත් වෙන සීමිත පිරිස අතරේ ඔවුන්ගේ හදවත ගැඹුරු තැන් ස්පර්ශ කරමින් හදවතේ ගැඹුරු තැන් වලින් වෙනත් විචිත්‍ර සිතුවිලි ඉස්මතු කරමින් ඒ කවි පවතිනවා. ඒක තමයි දැන් ගීතයකටත් වඩා දෙතුන් වතාවක් අසමින් රස විඳින්නට මේ කියවමින් රස විඳින්නට මේ කවිය විසින් ඒ පාඨකයාට ඒ රසිකයාට ඉඩකඩ සැලසෙනවා. ඔන්නෝක තමයි කවියේ තියෙන මැජික් එක. ඒ මැජික් එක කොහොමද කරන්නේ කියලා චතුර අපි අවස්ථා කීපයක් එක්ක සාකච්ඡා කරා. මම මේ කවි බොහොමයක් මේ අර කවියේ මෙහිම තියෙනවා කියලා විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ නැහැ. මම ඒවා කියන්නට කල්පනා කරනවා. මොකද මේ කවි කියවනවා කියන එකත් වෙන යම් ආකාරයක රටාවක් ඇති ව්‍යායාමයක්. ඒ රටාව සහ ඒ ලතාව තමයි මේ කවියා මෙම අර නවකතාවක වගේ ලොකු පේලි තියන්නේ නැතුව යම් තැන් වලින් කඩලා පල්ලෙහාට ගෙනල්ලා ඔහු ඒක සකස් කරන්නේ. දැන් බලමුකෝ. මා බලා සිටියා. මා නැවතී බලා සිටියා. එහෙත් සොඳුරිය ඔබ තවමත් මා සමීපෙහි නැත. මේ හේමන්තයේ හවස්වරු ඉක්මනින්ම ගෙවි යනු ඇත. මේ ගයන කෝලා ගැයීම නතර කොට නින්දට යනු ඇත. එහෙත් සුන්දරිය ඔබ තවමත් මා සමීපෙහි නැත. අඳුරු රාත්‍රීන් වල මන්දහාස පාන චන්ද්‍රයා ඉක්මනින්ම අඳුරු වනු ඇත.
මද සුළඟට නටන තුරුපත් තම නැටුම පවා නතර කර නිසලවනු ඇත. එහෙත් සුන්දරිය ඔබ තවමත් මා සමීපයෙහි නැත. අර දුරක ඇසෙන වස් දඬු රාවය තව මොහොතකින් අවසන් වනු ඇත. මේ පහන් දැල්ල නිවි යාමෙන් මා ඔබේ නමින් වර නැගූ කවිවල උපමා බොඳ වී යනු ඇත. එහෙත් සුන්දරිය ඔබ තවමත් මා අසල නැත. මේ කවිය මම කියවා මේ කවිය ගැන මම මහා ලොකුට මේ මොකක්ද කියන්නේ නැහැ කියලා. ඔබට ඒ කවිය අදහස් කරන දේ ඒ ආකාරයෙන්ම සමීප කරන්න කෙනෙකුට පුළුවන් නම් අන්න එතෙන්දී ඔබට මේ ඒ කවිය දැනෙන්නට පටන් ගන්නවා. ඒක දැනෙනවා. ඒක හරි අපූර්වයි. ඒක ඔබ ඉන්න අවස්ථාව ඔබ ඉන්න මේ මනෝභාවයත් එක්ක මුසු වෙලා ඒකින් වෙන යම් හිත ඇතුලේ මතුවෙන හැඟීමක් වගේ එකක් හැදෙනවා. ඕක අපිට සිද්ධ වුණා මල්ලවරච්චිගේ සින්දුව අහද්දී. මේ මැයි ගහයට දවසක් දා වැස්සට අපි වුණා. රතු ගැට වාගේ මැයි මල් පිපි පිපි අපට සෙවණු දුන්නා. මා පමණක් ඇත මැයි ගස් සෙවණේ අඳුරු කෙති. හිතව ආවන්නේ ඒ කාලේ වැහෙනකොට. දැන් මම තව කවියක් කියනවා. තාම ඔබ මතක් වෙන වෙලාවට මගේ කඳුලක් යවනවා බලාකුළු අස්සට. ඇත්තටම මගේ රාජකාරිය තමයි දැන් ඔබ අහස දෙස බලනකොට වැස්සක් වෙලා හරි වැටෙන එක. ඇත්තටම මගේ රාජකාරිය තමයි දැන් ඔබ අහස දෙස බලනකොට වැස්සක් වෙලා හරි වැටෙන එක. ඔයා ඉන්න කොහේ හෝ තැනකට ඇබින්දක් ඔය කුඩය පස්සේ කළා තෙමිනු හැකි වේද අන්න එතකොට දැනෙනවනේ හිතට දැනෙනවා අර මං කිව්වේ අපි ඒ කාලේ මේ ප්‍රහර්ෂය මේ චිත්ත ප්‍රබෝධනය ලබාගත් තැන තමයි මම අර කිව්වේ අර කියන්නේ මම හිතන්නේ මීට කලිනුත් මම කියලා ඇති ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව්ලොවක් වේ. තමන් ගැන කියන්නේ. ඔබේ ආදරේ නැමැති වැස්ස වැටිලා මා නැමැති කතර දෙව්ලොවක් බවට පත් වෙනවා. තමන් ආදරය කරන පෙම්වතියකට ඒ වගේ එහෙම කියන්න පුළුවන් නම් ආදරවන්තයෙකුට ඒ පෙම්වතිය හරි වාසනාවන්තයි. එහෙම අගය කිරීමක් ලබන්නට පුළුවන් නම් අන්න ඒ විදිහේ මම කියන්නේ එදා අප විඳි චමත්කාරය අදත් කවිය තුල මතු කරන්නට මේ කවියා සමත් වෙනවා. මේ තව එකක්. යසෝදරා අපි මේ භවයේම නිවි ගියොත් හොඳා. මේ සා දීර්ඝ සසරේ ඔබව යලිත් දන් දෙන්නට මම තවම බය නිසා. ආදරේ හිතනවනේ ඔන්න ඕක තමයි කවියෙකුට තිබිය යුතු අර සංයමය අදහස් මතු කිරීමේ ගුණාංගය අදහස් මතු කරන්නට හැකියාව ලැබෙන එක. එහෙම කියනවා. ඉතින් මිතුරනි ආදරෙන් අල්ලා ගමු දත. යා යුතුයි අපි නොනැවති ඉදිරිය වෙත. කොහේ හෝ තැනකදී දුටු විටදී ඔබේ නෙත පොතක් නොවේයි ඔය print කරපු මගේ හිත. ස්තුතියි චතුර. ස්තුතියි ස්වර්ණගුණාවර මහතා. අපි ගොඩක් අය කවි ලියන්න කියවන්න කැමතියි. හැබැයි ඔයගොල්ලෝ එකපාරක් හරි හිතලා තියෙනවද කවිවල ඇත්තටම තියෙන්න ඕනේ මොකක්ද කියලා? ඒ තමයි මේ චතුරගේ පොතේ වගේ සරල සුගම දැනවීම. ඒක ඔප්පු වෙනවා ස්වර්ණ ගුණවර්ධන මහතාගේ දේශනෙන් මේ කවි කොච්චර සරලද ඒ නිසා අපිට මේ කවි කොච්චර දැනෙනවද කියලා.
මම චතුරගේ පොතේ තව කවියක් කියන්නම්. හැබැයි මම කැමති කාට හරි කියන්න පුළුවන් මේ චතුර මොනා ගැනද ලියලා තියෙන්නේ කියලා. සුවඳ දෙන්නට ලොවට පිච්චිය යුතුයි පතුලට. මේ මොකක් වෙන්න පුළුවන්ද චතුර ලියලා තියෙන්නේ? මොකක් ගැනද? හරි, හඳුන් කුරු. ඒ කියන්නේ අපිට එදිනදා ජීවිතේ හම්බෙන මේ හරි සිම්පල් හරිම මේ හුරු බුහටි සරල දේවල් තමයි මේ කවිය ඇතුලේ තියෙන්නේ. චතුරගේ කවි පොත ඇතුලේ තියෙන්නේ අන්නේ අපූර්වත්වය. ඒ කියන්නේ පළවෙනි පොතේදීත් මේ සරලකම තිබ්බා. ඒ වගේම ඒක නොකඩවා දෙවෙනි පොතේදීත් ඒ සරලකම ඔහු නිර්මාණ තුලින් අපිට පෙන්නලා තියෙනවා. අපිට මේ කතිකා තුනේදීම අහන්න ලැබුණා චතුරගේ කවිය ඇතුලේ තියෙන සමාජ පන්තිය වගේම සමාජ සමුදතා ගැන ලියවිලා තියෙනවා කියලා. එහෙනම් මේ තමයි හොඳම වෙලාව අපේ අද වැඩසටහනේ සිව්වැනි සහ අවසාන දේශනයට. මේ තමයි චතුරගේ පොඩි කාලේ ඉඳලා සගයාගේ තාත්තා. දේශපාලනය කලාව ගැන බොහෝ රසතැන් තියුණුව හඳුනන ඔහු දේශපාලන හා කලා විචාරක රණත් කුමාරසිංහ මහතා ඔබටයි මේ ගෞරවනීය ආරාධනය. මම මේ පොත සම්බන්ධයෙන් යම් අදහසක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මූලික වශයෙන්ම පැහැදිලි කරන්න එක දෙයක්. ඒක තමයි මේ මෙයාලේදී මම මට විතර බොරු කළා කියන්නේ. මම කල්පනා කරා මොකක්ද මේකේ තියෙන බොරුව කියලා. මේකේ තියෙන බොරුව. ඒක තමයි මේ සමාජය තුළ සැබෑ ආදරය තියෙනවායි කියලා එයාගේ කවිවල ඔක්කොගෙම නෙමෙයි ආහාරේ කවිවල තියෙනවා. අහම්බයක් හැටි වේතිරේකයක් හැටියට සැබෑ ආදරයක් තියෙන්නත් පුළුවන්. ඈත ගම්වල මේ නාගරික ප්‍රාග්ධනයේ බලපෑම යන්නේ නැති. එහෙම තියෙනවා නම් ඉතිරි වෙලා. වැඩි සමාජයේ සමහර විට තියෙන්න පුළුවන් ඒ වගේ ආදරයක්. නමුත් අනිත් කොහෙවත් එහෙම සැබෑ ආදරයක් නැහැ. ආදරය කියන දේ හැමතිස්සෙම ප්‍රාග්ධනයේ බලය විසින් යට කරලා දාලා තියෙනවා. ආදරේ සල්ලි වලට ප්‍රාග්ධනයේ අවස්ථාව වෙනලු විකිරෙන දෙයක් පමණයි. ඒකට ඉඩක් නැහැ. නිදහසේ වැඩෙන්නට ඒකට ඉඩක් නැහැ. හරිද? යා යම් කිසි ආකාරයකට එවැනි ආදරයක් තියෙනවා වගේ ඉංගියක් දක්වන්න උත්සාහ කරා නම් මම හිතන්නේ ඒක තමයි බොරු. එයා අපිට කියන්නේ බොරුව ඒක. කමන්නේ. ඔයක අද බොරු වුණත් එහෙම ආදරයක් තිබුණානේ. යම් කාලවල අපි ඒක එතනින් පටන් ගත්ත හැකි. ඒක සෞදුරේ මූලිකම දේ තමයි කලාව කියන දේ මිනිහතරම්ම පරලයි. මනුෂ්‍ය යා මේ මිනිස් මොලයක් සහිතව පහළ වෙච්ච දවසේ ඉඳලා කලාවත් ආරම්භ වෙනවා. ඇයි ආරම්භ වෙනවා කියලා මම එහෙම කියන්නේ. සබාදහම විසින් මිනිසාට තමන්ගේ පැවැත්ම පහසුවෙන් කරගෙන යන්න කිසිම උදව්වක් දීලා නැහැ. ඒක උදව් අධ්‍යයක් තියෙන එකයි ලොකු මොලයක් තියෙන එකයි ලොකු නියුරෝ පද්ධතියක් තියෙන මොලයක් තියෙනවා ක්‍රියේටිව් නිර්මාණශීලී ලෙස හිතන්නට පුළුවන්. අනිත් ඒවා මුකුත් නැහැ. කොටියට පුළුවන් පැනලා මුවාමරුව කණ්ඩ. ආහාරනේ ප්‍රධාන දේ අන්ති වශයෙන් ගත්තාම නිවාසාරෙහි මේ කාලේ කොහොමද තිබුණේ මිනිස්සු විදිහට ජල් ගාවලට කොහේ සතුත් එහෙමයි. හරි. ජාවට තියෙනවා තනකොළ රෝමියෝ තියෙනවා ලේලන්ට ගහ දිගේ ගිහිලි වල අත් අගම තියෙන ගෙඩියත් ඉදිගෙන එනකොට කන්න පුළුවන්. හරි. ඒත් මේ වගේ ඒගොල්ලන්ගේ ජීවිතේ පවත්වාගෙන යාමට අදාළ ක්‍රියාවල් සබාදහම විසින් ලබා දීලා තියෙනවා. ඔය විනියට එහෙමව නැහැ. අඹ ගහක අත්තක අග තියෙන ගෙඩියක් තමන්ගේ අත දිග නැත්නම් කොහොමද කඩාගන්නේ? කඩාගන්න දෙන්නේ. ලේලන්ට පුළුවන් එන්නේ අගටම. ඒකයි. මිනිහට ඉදීදී සුවඳ ගහ තියෙන එක කඩා ගන්න ක්‍රමයක්. අත දිග නම් විතරයි පුළුවන්. ඒක මේ තියෙන දුෂ්කරතාවයන් දා ගැනීම සඳහා සබාදහම ලබා දීලා දුෂ්කරතාව දා ගැනීම සඳහා මිනිසාට සිද්ධ වුණා Tamanට ලබා දීලා තියෙන සබාදහම ලබා දීලා තියෙන මේ මොලේ ඒ නිරෝණ පද්ධතියෙන් ඒක හරහා තියෙන ක්‍රියේටිව්නස් එක යූස් කරලා මේකට මුහුණ දෙන්න. හරි. ඒ නිසා මේ බැලුවම
කෝට්ටක් අතර ගත්තොත් මේ අපේ කඩා ගන්න පුළුවන් නේද? කෝට්ට ගත්තාම යාට තේරෙනවා හරි. කෝට්ට අතර ගත්තාම මගේ අත දික් වෙනවා. මට තියෙන අත දික් නුනට කෝට්ට අතර ගත්තාම අත දික් වෙනවා කිව්වේ. කලාවේ ආරම්භය මේ විදිහට ශ්‍රමයෙන් තමයි එන්නේ. අපේ මහත්මයා කලින් කතා කරපු මහත්මයා ශ්‍රමයේ වෙනුවෙන් වෙනී සිටියා. ශ්‍රමය තමයි කලාවේ හැම දෙයකම ආරම්භය. නිර්මාණශීලී ලෙස ශ්‍රමය යොදා ගන්නට මිනිස්සුන්ට හැකියාව තිබිච්ච නිසා තමයි මිනිහා වේරුනේ. හෝමෝ සේපියන් කියන අපේ වර්ගයක. ඊට කලින් ඉරු නියන්ඩරාල්ලා විනාශ වෙලා ගියා. මොකද විනාශ වෙලා ගියේ ඒගොල්ලෝ සාමූහිකව වැඩ නොකරපු නිසා. ඒගොල්ලෝ සබා දහමේ අනිත් මාංශ භක්ෂික සත්වයන්ගෙන් අරුන්ගේ මුන්ගේ බැට කාලි වල නියන්ඩරාල් නැති වෙලා ගියා. නැත්නම් නියන්ඩරාල්ට අපිටත් වඩා ලොකු මොලයක් තිබුණා. හෝමෝ සේපියන්ට වඩා ඒලා විශාල ශක්තිමත් මිනිස්සෙක් කියලා. මුත් එයා මේ හුදකලාව එයාගේ ශක්තිය උයා හුදකලාව ජීවත් වෙන්න කියන නිසා එයා විනාශ වෙලා ගියා. එයාට බැරි වුණා ඉදිරියට යන්න. તો මිනිහාට පුළුවන්කම ලැබුණා සබා දහමේ තියෙන සත්ව වර්ගවන්ගේ ගොදුරු බවට පත් නොවි වෙන විවිධ ආපදාවන්ට මුහුණ දීලා ගමන් කරන්න පුළුවන්කම ලැබුණා මිනිස්සුන්ට. ඒකේ පළවෙනිම දේ තමයි සාමූහිකත්වය. ඒකවල ශ්‍රමය කියන දේ හුදකලා කරලා වෙන් කරලා ගත්තාම ඒ ශ්‍රමයට කරන්න පුළුවන් දෙයක් නෑ. කොච්චර ශක්තියක් තිබුණත් බෑ. උරේ මිනිස්සුන්ගේ සාමූහිකව ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි මිනිස්සුන්ට හෝමෝ සේපියන්ට පුළුවන්කම ලැබුණේ ගැලවිලා ඉදිරියට යන්න. සාමූහිකව ක්‍රියාත්මක වෙන ශ්‍රමය හරහා තමයි හෝමෝ සේපියන් ශක්තිය ලැබලා ඉස්සරහට යන්න පුළුවන් තත්ත්වය හරි ගැස්සගත්තා. ඒ නැත්තම් විනාශ වෙලා යනවා. ඒගොල්ලෝ මේගොල්ලෝ මේ සාමූහිකව කරන්නා මැදිහත් වීම හරහා කොට්ට අතර ගත්තාම කොහොමද සතෙක් මරා ගත්තොත් එහෙම වට කරලි ඉවර වෙලා ඒ අසල දුරු එන්න ඉස්සෙල්ලා වට කරලා යාගල්ලා ගල් වලින් ගාලා තමයි සතා මරා ගන්න. ඊට පස්සේ ඌ අම ගහන්නේ කොහොමද? මේ වගේ ප්‍රශ්න වලදී කොහොමද මහත් ගලක් පාවිච්චි කරලා පුළුවන් ද හැම කපන්නේ? මේ විදිහට දවසින් දවස මිනිහට අවස්ථාව සැලසුණා මේ අභියෝගයට ඒ ප්‍රමාණවල වලට මුහුණ දෙමින් ඉස්සරහට යන්න. හරි. ඒකේ එහෙම ඉස්සරහට යෑමේදී මේ විදිහට සාමූහිකත්වයේ තාමත්ම බරපතලම පදනම හැටියට තමයි තිබුණේ. මේ සාමූහිකත්වයේ පදනම මොකක්ද? සාමූහිකත්වයේ කොහෙන්ද බිහි වුනේ? කියන ප්‍රශ්නේ දින එකද අර පුංචි දෙයින් ආදරේ ඇති වෙනවා කියලා. භවිෂයක තියෙනවා. පුංචි දේවල් එකතු වෙලා විශාල දෙයක් කරන මොකද්ද? ඊළඟ පරම්පරාව හැදෙනවා. මේක ලස්සනට කියලා තියෙනවා. ඉලක්කයේ දක්වාම ඇවිල්ලා උරේන වෙන ඉතිලා ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ දරුවෙක් ආවා. දරුවා බිහිවීම ඒ තිලේ සංකේත ගණනාවක් තුළ මැජිකලි ඒක හොඳට ඉදිරිපත් කරලා දෙනවා ඒ කවියේ. ආලිය ඒතකොට මේක උඩ දරුවා බිහි කිරීම හා දරුවා ලෙඩ රෝග වලින් පුංචි කාලේ ලදරු කාලේ මේ යන නොදී ආරක්ෂා කරලා ඉදිරියට ගෙන යාම තමයි මේ සමාජයේ ප්‍රධාන ටාස්ක් එක. මෙන්න තමයි මනුෂ්‍ය වර්ගය ඉදිරියට යන්නේ නැහැ. ළමයි ටික මෙරළ ගියොත් එමෙ ඉතින් අනිත් අය වාසයට ගිහිල්ලා මැරෙදී මනුස්සත් ඉවරයි. ඒක කලේ කවුද? හරි ප්‍රශ්න. ඒක කලේ ගෘහමූලිකව නෙමෙයි. ඒක කලේ අම්මලා. ඒකයි සමාජයේ මාතෘභූමික සමාජයක්. මව්වරු එකතු වෙලා හම්බ වෙන දරුවන්ව ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙනිච්චා. ඒතර දරුවගේ ඔරිජිනල් අම්මා පළවෙනි ටිකක් හොයාගන්න ගියා නම් ළමයා ඇඬුවොත් කිරි ඕන වෙලා ඒකට ඊළඟ අම්මා යාට කිරි දෙනවා. මගේ ළමයාද අරගේ ළමයාද මෙයාගේ ළමයාද කියලා එහෙම කේස් එකක් නෑ. හැමෝම ඒ සාමූහික සමාජයේ දරුවෝ. හැමෝම එකතු වෙලා තමයි හදන්නේ. ඒක පිරිමින්ට තිබුණේ අතරතුර වැඩක්. සිකියුරිටි විශේෂයෙන් ප්‍රෝටීන් ආහාර සොයාගෙන මේ වැඩ තමයි ඒගොල්ලන්ට තිබුණේ. මූලික ආහාර පවා හැවේ කාන්තාව. ඒගොල්ලෝ පැසක් අරගෙන ගිහිල්ලා ගඩා ගෙඩියද අරකද කැලේ හැදෙන අලවර්ග තියෙනවා. පෝට්ටින් හරෙක් ගලවගෙන ආහාර සම්පාදනයේ ප්‍රධාන දේ කලේ කාන්තාව තමයි. අයි පිළිමි දඩේ මේ ගියාම දවස් 4-5ක් රස්තිය ඇදුලා ඉන්නේ මොකද අස්මත ආවුලත් නැති නිසා. මාතෘ මූලික සමාජයක් තමයි මේක. ඒකේ සාමූහිකත්වයේ පදනම තමයි මාතෘ මූලික භාවය. තමන්ගේ දරුවා ඉදිරියට ගෙන යාම පිළිබඳ සක්න තමයි ඒ සාමූහිකත්වයේ පදනම. ඒගොල්ලෝ තමයි මනුෂ්‍යත්වයේ ගොඩ නැගුණේ. ඒගොල්ලෝ ගොඩ නැච්ච මනුෂ්‍යත්වය තමයි ඉස්සරහට යන්නේ. මේ සමාජයේ මිනිස්සුන්ගේ සාර ධර්මයන් මොනවද? මෛත්‍රී. තමන්ගේ අනිකා ගැන කිසිම හේතුවක් නිසා වෛරයෙන් දැවෙමින් ලෝකට දෙන්නම් වැඩේ කියලා එහෙම හිත ඉන්න ක්‍රමයක් නැහැ. ඒ සමාජයේ. ඒක කරුණාව.
ඒකට අනෙක් එක්කෙනාගේ දුක් ගැහැට කම්කටොළු අමාරුකම් සමනය කරලා දෙන්න ඉතාම ආදරෙන් මැදිහත් වෙන සමාජයක් ඒක. ඔකට ඔය දැන් සමාජයේ රුමිතල ලොකු වෙලා ආයෙනවා නම් කවුරු හරි සල්ලි හම්බ කරගෙන ඉන්නවා මොකක් හරි ක්‍රමයකට. හරි මිනිහට කොහොමද වැඩේ දෙන්න කියන එක තමයි තියෙන්නේ. ඔය යට කරන්නේ කොහොමද? පාගලා දාලා මං කොහොමද නැගිටින්නේ? ඔකනේ මේ සොසයිටි එකේ. මේ සොසයිටි එක නෙමෙයි තිබුණේ. ඊළඟට මුදිතාව කියන එක තියෙන. ඒක තමයි අනිත් එක්කිනාක ජයග්‍රහණයේදී කමුණුත් තමන්ම ලැබු ජයග්‍රහණයක් හැටියට ඒක බාර අරගෙන තමන්ට ජයග්‍රහණයක් ලැබුණාම කොච්චර සන්තෝෂ වෙනවද? ඒ විදිහටම සන්තෝෂ වීම අනිකාගෙන. දැන් එහෙමයක් තියෙනවද? ජයග්‍රහණයක් ගැවුවොත් එහෙම කරුවාද? අඩේ කියලා මිනිහා ලොක්කා වුණා. එතන දැන් බලන්නකෝ යන්නේ. දැන් මේක විදියක් කියන්නේ කලින් වගේ නෙවෙයි. ඒ මවා ගන්නවා හිතේ මේකුත් නෑ. සාමාන්‍යයෙන් තමයි ඒ මිනිස්සු යන්නේ. එදා සමාජයේ මෙයක් තිබුණේ ඒ ඇයිගේ ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම සමාජයේ ජයග්‍රහණයක් හැටියට බාර කරගෙන ඉන්න සමාජය. ඒක උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ හැමතිස්සෙම ලෝකේ ඇති සෑම දෙයක්ම සදාකාලික නෑ. ඒක අනිත්‍යයි වෙනස් වෙන දේවල්. සදාකාලික දේවල් කිසි දෙයක් නෑ. වෙනස් වීම තමයි ලෝකයේ බාධාමේ ස්වභාවය වෙනස් වීම. එකම දෙයයි වෙනස් වෙන්නේ දෙයක් හැටියට තියෙන ඒක තමයි වෙනස් වීම. වෙනස් වීම බාධාමේ ආකාරය හැටියට ගමන් කරනවා. අඩු දියුණු තැනක ඉඳලා දියුණු තැනට දක්වා ගමන් කරනවා. ඒක සත්‍ය පරිණාමයව පේන අඩු දියුණු සමාජයේ ඉඳලා මිනිස්සු දක්වා දියුණු වීම. දක්වා වෙනස් වෙමින් නැවිලා. ඒ දක්වා ඉස්සරහට එන එක තමයි බාධාමේ තියෙන තත්ත්වය. මෙන්න මේ සංකල්ප වල තමයි මේ මාතෘ මූලික සමාජයේ පැවතුනේ. මේක වෙනස් වෙනවා පසු කාලීනව විශේෂ යකඩ හොයාගත්තට පස්සේ පිළිමින් එනවා බලවතුන් බවට පත් වෙන යකඩ නගුල් අරව පාවිච්චි කරලා භූමිය වකා කරන්න ඊතල ඇතුළු දියුණු ආයුධ මෙයා කරලා වැඩිම ප්‍රෝටීන් ආහාර ලබා ගන්න පුළුවන් තත්ත්වය ගොඩනැගුණාට පස්සේ මේ සමාජයේ කාන්තාවකේ තිබිච්ච මූලිකත්වය අවශ්‍ය වෙලා පිළිමියාගේ මූලිකත්වය ඒක තියෙනවා. ඒක තුළ මේ තියෙනා සාමූහික පදනම කඩාකප්පල් වෙන්න පටන් ගන්න පිළිමියාවට පස්සේ බලේ. විද්‍යා කාන්තාවගේ මාතෘත්වය හරහා එන දරුවා ගොඩනැගීම පිළිබඳ වෙනා සාමූහිකත්වය පිළිමියා තුළ ඇත්තේ නැහැ. ඒක නිසා ඒගොල්ලෝ හැමතිස්සෙම ඒගොල්ලෝ බලනවා මට වාසි වෙන්නේ කොහොමද? ඒක තමන්ට වාසිය ලබා ගැනීම සඳහා කොයි විදිහටද අනිත් මනුස්සයාගෙන් යමක් ලබා ගන්න පුළුවන් විදිහට යාගේ සම්බන්ධව වංග චර්යාවල් හරි ගැස්සන්න. වංග පෙන්නන්න බෑ මිනිහා සෞතු මිනිහා කෝකයා කියලා කියනවා. මොකද පෙන්නන්නේ නැහැ ඒක. පෙන්නන්නේ නැහැ. මිනිහාගේ වාසියක් ගන්න උලා ඒකෙන් සම්පූර්ණ වංචනික ලෙස යාව පාවිච්චි කරගෙන යන්න අන්තික ද්වේෂ සහගත භාවය. අනිත් අනිත් එක අපිට ප්‍රශ්නයක් ඇති කරයි. මට ප්‍රශ්නයක් ඇති කරයි මගේ දියුණුවට බාධාවක් කරයි කියනකොට ද්වේෂයෙන් තමයි හැමතිස්සෙම ගත වෙන්නේ. අනිත් එක බය හැමතිස්සෙම බයෙන් ඉන්නේ. හරි කොයි හෝ ප්‍රමාණයකට දේවල්ට අගතියක් කරයි මේවා නැති කරයි. කියන බියෙන් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. මේ සමාජයේ අතර ඇවිල්ලා දෙන පිළිමි සමාජය. ඊට මෝහයයි තමන්ගේ දුනුවත්කම. තමන් දන්නේ නැති දේ සියල්ලම තමන් දන්නවා කියලා හිතාගෙන දේ සත්‍ය හැටියට බාර ගන්නවා. විමර්ශනය කරලා තමන් හිතන දේ හරිද වැරදිද කියලා කිසිම දෙවිල්ලන්නේ. ඒක තමයි ඇත්ත. කියලා ගෙදර ඉඳලා ඉවරලා සමාජය දක්වාම තමන් කියන දේ හරි කියලා පෙන්නීම සඳහා තරන් කරනවා අනිත් පැත්තෙන්. මේක තමයි මේ සමාජය. මේ සමාජය තමයි දැන් අපි ඉන්නේ. ඇත්තට මං කිව්වේ මේ වගේ සමාජයක කොහොමද ආදරයක් දේශේ මොහෙන් බයෙන් ජීවත් වෙන සමාජයක ආදරයක් තියෙන්න පුළුවන්ද? අවිස්සෙන් බයෙන් ඉන්නේ තමන්ගේ ප්‍රේමපති හරි ප්‍රේමපතා හරි වෙන එක්ක සෙට් වෙයිද කියලා දැකන් ඉන්නවා මොකද බල ඉන්නේ. හරි පොට්ට කියන මේ දිහා දෙපාරක් බැලුවොත් එහෙම ඒක ප්‍රශ්න කරනවා. පිළිවෙත් දිහා දෙපාරක් බැලුවොත් ඒක ප්‍රශ්න කරනවා. එහෙම නෙමෙයිද? මේ විදිහේ සමාජයක අපි ඉන්නේ. මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. හැටියට අද තියෙන්නේ. අපි සමාජයේ මුහුණ දීලා. මේ සමාජයෙන් අපිට එළියට බහින්න බැරි නම් අපිට කිසිසේත් මිනිසාගේ අර නිර්මාණශීලී භාවය ඉදිරියට ගෙන යාම ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මොකද ඒ සියල්ල එහෙම තිබියදී මේ සියල්ල මෙසේදී සමාජය වෙනස් වෙද්දී පවා එක දෙයක් තියෙනවා මේ ලෝක නවතින්නේ නැති. ඒක තමයි මිනිසාගේ දැනුම නවතින්නේ නැහැ. තාක්ෂණික දැනුම විද්‍යා ඥානෙ මේක අඛණ්ඩව වර්ධනය වෙනවා.
පියවරෙන් පියවර ඒක වර්ධනය වීම නිසා විශාල නිෂ්පාදන හැකියාවක් ඇති වෙනවා මිනිස්සු. නිෂ්පාදන හැකියාව හරහා ඒකට භෞතික සම්පත් දියුණු වෙනවා. ඒ දියුණු වුණාට මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වයේ කියන දේ, මිනිස්සුන්ගේ සාර ධර්ම, කලා ශිල්ප මේ හැම දෙයක්ම පුදු දේවල් කියන එකේ ඉදිරියට ඒක අහෝසි වෙලා යනවා. ඒකට ඒක තමයි ඒගොල්ලෝ අද ඇති වෙලා තියෙන දේ හැටියට තියෙන්නේ. ඒකට අපිට බලන්න පුළුවන් චතුරගේ මානදියා මේක බැලුවොත් එහෙම මුලින්ම අපේ ස්වභාවයෙන් කවිය තියෙනවා. මේක තමයි කවියෙක් කියන්නේ කාටද? මේකේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මං කොහොමද මේ රචනාව ලියලා දෙන්නේ? ඒකට අම්මා කියනවා ඔක ලොකු කවියෙක් නේ මේ බාප්පා. බාප්පා හම් වෙලා දැනගන්න කවියෙක් කියන්න පුළුවන් කාටද? ඒකට එයා ගියාම බාප්පා ලොකු විභාග පාස් කළා මේ සමාජයේ පිළිගත් ඥාන සම්භාරයන් එකතු කරගත්ත කෙනෙක්. එයා පාවිච්චි කරන්නේ මොන ප්‍රශස්ත ගායනා සඳහා තමයි පාවිච්චි කරන්නේ. හරි ඒක ඉතිහාසෙ විදිවිච්චයක්. ඔය කියන මාතෘ මූලික සමාජ ඉවර වෙලා පුරුෂ මූලික සමාජය ඇවිල්ලා වැඩවසම් පන්ති සමාජයේ පුද්ගලික දේපල ප්‍රමුඛ වෙච්ච සමාජය ඇති වුණා. කලින් තිබුණ පොදු දේපල මාතෘ මූලික සමාජයේ දේපල පොදුයි. පුද්ගලික දේපල සහිත සමාජයක් ඇති වුණාට පස්සේ ඒකේ කලාව කියන දේ වංශාධිපතින් වන්දනාමාන කිරීමේ කලාවක් බවට පත් වුණා. ඒක විතරද? නෑ. වෙනස් දෙයක් තියෙනවා. ඒක තමයි ශ්‍රමයේ යොදවල වැඩ කරන අය විසින් ඒ ශ්‍රමයේදී අවශ්‍ය කරන්නා වූ රිද්මයක් එයා පාවිච්චි කරා. උදාහරණයක් ගත්තොත් එimhe දැන් අද නම් මම දන්නේ නැහැ ගොයන් කපනවා කියලා කාන්තාවෙක කියලා. කපන කාලේ ගොයන් කවිය කොහොමද හැදිලා තියෙන්නේ? ඒක තනුව හැදිලා තියෙන්නේ කොහොමද? රිද්මය කොහොමද තියෙන්නේ? ගොයම මෙහෙම එක පේලියට කපාගෙන යන්න ගැලපෙන විදිහට තමයි ඒක රිද්මය තියෙන්නේ. ඒ රිද්මය තමයි ගොයන් කවියේ තියෙන රිද්මය. දරුණැලුලි ගියේ. දරුවා අඬනකොට තේරුම් ගන්නවා බඩගිනිද මොකද්ද කියලා. එහෙම නැත්නම් කැක්කුමක්ද මොකද්ද? ඒකට ඒකට ගැලපෙන්න දරුණැලුලි ගියේ. ඊට පස්සේ කරත්ත කවිය. මේ විදිහට වමංගයේ ශ්‍රමයේ යෙදවීමේ රිද්මය ආරක්ෂා කරගන්න ඒක ඉදිරියට ගෙන යාම සඳහා කරත්ත යන ලතාව. ඒකේ රෝදෙයි සද්දේ අවුද ගවයාගේ කුර වදින සද්දේ මේ ඔක්කොටම ගැලපෙන්න තමයි මේක මංගල මාගේ ලොකු සංගීතඥයෙක් වෙනවා. සොයලා බැලුවොත් ඉතින් මේ රිද්මයන් හැදිලා තියෙන්නේ මේ යන එකේ රිද්මයට තමයි කවිය තියෙන්නේ. මේක මිනිස්සුන්ගේ ශ්‍රමය පාවිච්චි කිරීමේදී ඇතිවෙනා රිද්මයට අනුව තමයි ඒවා තිබෙන්නේ. හරි. එතකොට දැන් මොකද්ද මේ සතුරු කියන්නේ? ආගෙන ගියාම ඒක තමයි රිද්මය. අයිතියක් නැතුනොත් කුඹුරක අත්සබට වැඩ කරනවා. ලොකු මාමයේ කවියෙන් කියන්නේ කාට වැඩ කරන අයට රිද්මයට වැඩ කිරීම සඳහා කවිය කියන්නේ. ඒක අන්තිමට තීරණය කරනවා මේ අර මේ ප්‍රශස්ත ගායනා කරන ඇමතිලාට රජාලාට අරගොල්ලන්ට මේකට කරන ගායනා මේක තමයි ගායනා. තමයි කවිය. ඉතින් ආ ගිහිල්ලා කියනවා ටීචර්ට කවියෙක් කියන්නේ කාටද? ඒ අපේ ලොකු මාමට. ඒක ඇතුළේ ඇත්තටම තියෙන්නේ ඒ මාමා කවිය වෙන්නේ කොහොමද? මේ ශ්‍රමයත් එක්ක සම්බන්ධ මේ කාව්‍ය මේක යා ඉදිරියට ගෙන යාම තමයි ඒක තියෙන්නේ. ඒක උඩ එයා තමයි කවියා. ඒක කවි තමන්ගේ මේ එක මති භ්‍රමයන් අරෝමය මනෝවිකාර ප්‍රකාශයටපත් කරන්නේ නෙමෙයි කවි. ඉතින් ශ්‍රමය යොදමින් ඉදිරියට ගෙන යන සමාජ ඉදිරියට ගෙන යන මැදිහත්වීමේදී ඒ ශ්‍රම ලතාවට උඩ එන්නා වූ තනුහරහා එන ඒවා තමයි කවි. ඒකේ කවියට ආරි. ඒ වෙනතම ගුණ තියලා යනවා. ප්‍රේමයක් තියෙන්න බෑ. ආදරේ තියෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ මේ කොටන් ඇදපු අලි මේකක් පාවිච්චි කරලා මේ දෙන්නා. මේ කොටන් ඇදපු අලි. හරි කොටන් ඇදපු අලි කියන එකෙන් අර්ථවත් වෙන්නේ මොකක්ද? කියන්නේ මේ සමාජයේ තියෙන පන්ති වෙනස. මේකේ ඉන්න ප්‍රභූ අලින්ව ප්‍රභූ බවට පත් කරලා දෙන මේ මනුස්ස සමාජයේ විසින්. ඒක අලි සමාජයේ ඉන්න ප්‍රභූ ළඟ ලීඩ කෙනෙක් ඉන්නවා. නමුත් මේ අලින්ගේ ප්‍රභූත්වය හදලා තියෙන කවුද මිනිස්සු. ඒක මිනිස්සු ප්‍රභූ වන්දනා කර කර යන්නේ හැමතිස්සෙම. අදත් එහෙමයි. කවුරු හරි නායකයෙක් වුණොත් එහෙම රටේ දේශපාලන හරි වෙන මොනක් හරි ක්‍රමයකට හරි ආව වන්දනාමාන කරන එක තමයි කරලා ඒක තුලින් තමනුත් ඒකෙන් ප්‍රභූත්වයට වත් වෙනවා කියලා තමයි හිතන්නේ. ඒක ප්‍රභූ වන්දනේ මේ විදිහට තාම දරුණු ලෙස මේවා තියෙනවා. ඒක තමයි මේකේ තියෙන සුභායස. කවි මන්දාය කියලා තෝරගත්තා. සුභායහත් හරිම විශිෂ්ට කවියක්. අද මිත්‍රකම ගැන තමයි තියෙන්නේ. හරි.
උඹ රජ වෙලා මෙතන වැඩ කරන හැටි දැකීමෙන් තරම් මං සන්තෝෂුනේ නැහැ කවදාවත්. හරි සන්තෝෂ වුණා යාළුවා මෙතන සිංහාසනේ ඉඳගෙන විශ්ව නටන බලාගෙන ඉතින් මෙයා සන්තෝෂ වුණා. කච්චුරු. මුර්ගාවේ හැටියට ඉඳගෙන. නමුත් උඹ මට උරුම කරන්නේ මරණය නම් ඒකත් මම සන්තෝෂෙන් වැළඳ ගන්නවා මගේ මිත්‍රයානේ. එයා ඉතින් තෑගි දෙන තෑග්ග තමයි උට රජකම දුන්නට මට මාර්ක්මිය ගීතක සාදාන කෙනෙක් කරේ. ඒකින්ද මම ඒකත් සන්තෝෂයෙන් බාර ගන්නවා. නමුත් ඔයයි මායි තාම සුභහා යස බලන්න කොයිතරම් යසට ගැලපෙනවද කියලා මේ දෙක කියලා තමයි ඒ කියන්නේ. මිත්‍රත්වයේ පිළිබඳ ඉතාමත්ම වැදගත් අදහසක් මේක ඉදිරිපත් කරන නන්දා. ඒක හරිම ශෝක ජනක එකක්. ශෝක ජනකයි කියලා කියන්නේ නන්දා ජිනදාසව බඳින්න බලාපොරොත්තු නැහැ. උත්තියල්ලේ දාසල අයිසක කත්කාරයේ පුතෙක්ින්ද මේ මහන්දිරම් එයාට බඳින්න දෙන්නේ නැහැ. එයා ඒ වෙනුවට එයාට සිද්ධ වෙනවා මේ ගරාගෙන වැටෙන ප්‍රභු පවුලක තරුණයෙක්ව කසාද බඳින්න. මොකක්ද වෙන්නේ? ප්‍රභු පවුල ගරා වැටෙන්නේ ඇයි? ධනපති සමාජයේ වර්ධනය වෙලා එනවා, ප්‍රාග්ධනයේ ගමට එනවා. ඉඩම් වල තියෙන වටිනාකම් හා ඉඩම් වලින් නිෂ්පාදනය වෙන දේවල් වල තියෙන මිල කඩාගෙන වැටෙනවා. පිටරටින් එනවා බඩු. ඇවිල්ලා මාකට් එකේ ඒවෙන් පිරුණා. ඒකට අර ගමේ තිබිච්ච පැරණි නිෂ්පාදන රටාවල් කඩාකප්පල් වෙනවා. ඒකින්ද යාගේ ඉතිහාසයේ ප්‍රභු වුණාට ඉඩකඩම් දින වුණාට ඒ ඉඩකඩම් ලැබෙන එක එහෙම මලක් නැහැ දැන්. ඉතින් දුකි කර්ණ ප්‍රභූත්වයෝ බන්දලා දිලා ආවට පස්සේ දැන් යාට මුදල් හිඟයි. මුදල් හිඟයි. එතකොට ඒකුට යාට සිද්ධ වෙනවා තීන තුට්ටු දෙක එකතු කරගෙන ඉවරලා මේ සිංහලයේ කියලා කියන්නේ කර්ණ ජනපද ආරම්භ කරපු මොනරාගල හා ඉංගිනියාගල ජලාශය ආශ්‍රිතව අම්පාර. වෙල්ලස්සේ එතකොට ඒවට මෙයා යනවා වෙලඳාම. මුදුරු කාලා මැලේරියා හැදිලා අන්තිම අවාසනාවන්ත ලෙස මෙයා මිය යනවා. අර මිය ගිය මිනිස්සයාගේ කතාව තමයි ඊට පස්සේ තියෙන්නේ. මම උඹට තාමත් ආදරෙයි කියලා කියනවා. නන්ද කාදරේ කරේ යාට බිඳ වැටෙන සමාජයක තිබිච්ච සම්බන්ධතාවයන්ගේ තියෙනා වූ කඩාකප්පල් වීම නිසා එයාට යාගේ ආදරේ ඉදිරියට ගෙනියන්න බැරි වුණා. ඒ වෙනුවට පැරණි ගරා වැටෙන සමාජ සම්බන්ධතාවයන් එක්ක විවාහ වෙන්න සිද්ධ වෙලා අනාථ වෙලා ගියා. ඊට පස්සේ යාට හම්බ වෙනවා යා ආදරේ කරපු එක්ක ගෙනියන ලොක්ෙක් වෙලා. අන්තිමට ජිනදාස් මරුණාම යාගේ මලගේ දෙට්ට මිනි පෙට්ටි පව අරන් දෙන්නේ යා. මිනි පෙට්ටි අරන් දුන්නෙත් ජිනදාසට මගේ සල්ලි වලින් නේද කියලා අහනවා නන්දගේ. මිනිහ වල්ලලා ආවා. ඒකෙන් පේන්නේ මේ කොයි විදිහටද මේ පැරණි සමාජය ප්‍රාග්ධනය ඇවිල්ලා ඒක ගමන් කරලා මේක විනාශ වෙලා යනවා. පැරණි සම්බන්ධතාව විනාශ වෙලා යනවා. ඒක අනිවාර්යෙන් මේ අලුත් සමාජයේ විසින් ඒක ගිල ගන්නවා. ඒක වළක්වන්න බෑ. ඒකේ ගිල ගැනීම නිසා ඇති වෙනා ශෝකාන්තය තමයි මේ තියෙන්නේ. ඒකෝ මේ හැම කවියකම තාමත්ම අලුත් අවබෝධයක් සමාජයේ දිහා බලන්න අලුත් ආලෝකයක් විහිදුන කවි හැටියට චතුරගේ කවි තියෙන එක අන්තිමට තියෙන එක පොතක් නෙමෙයි මම ප්‍රින්ට් කරපු මගේ හිත කියලා. ඒකට මගේ හිත තමයි මේ තියෙන්නේ. ඒකට මගේ හිත කියවන්න උඹලට පුළුවන්ද? එයාගේ හිත දිහා බලන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. ස්තුතියි රණත් කුමාරසිංහ මහතා. වෙලාවකට හිතෙනව නේද මේ කවිවල ඇතුලේ ඉන්නේ අපිමයි කියලා. ඇයි එහෙම හිතෙන්නේ? එකක් තමයි ඒ කවිවල තියෙන අත්දැකීම් වලට අපේ ජීවිතයේ තියෙන අත්දැකීම් අපි සමාන කරලා බලනවා මේ මම නේද මෙතන ඉඳලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ චතුරගේ කවි අපිට ස්වකීය කරගන්න පුළුවන්. තමන්ගේ කරගෙන මේ කවි කියවන්න පුළුවන්. චතුරගේ පළවෙනි පොතේ තිබ්බේ මීට වඩා ටිකක් කෙටි කවි. හැබැයි දෙවෙනි පොතට එනකොට මොකද අවුරුදු 200කට විතර පස්සේනේ දෙවෙනි පොත එළි දක්වන්නේ. දෙවෙනි පොතට එනකොට මේ කවි ටික දිගු සරල කවි වෙලා තියෙනවා. මම එක කවියක් තෝරගත්ත මොකද ඔක්කොම කවි කියන්නත් බෑ. ඔයාලත් කවි පොත අරගෙන කියවලා බලන්න ඕන හින්දා මේක ටිකක් දිග කවියක්. මේකේ තේමාව ඔයා සේකරගේ කවියක්. කාලයකට පසුව අහම්බෙන් හමු වෙලා ඔයා අහනවා මගේ කවි ගැන කොහොමද ලියන්නේ ඔච්චර ලස්සනට ආදරේ ගැන. ඇත්තම කියන්නද මම ලස්සනයි නම් කවි ඔබ හිතන විදිහට මෙන්න මේක වෙන්න ඇති හේතුව. ආදරේ ගැන සුන්දරම දේවල් ලිව්වේ කවදාවත් ආදරේ නොලබපු අය.
දන්නවද එහෙම ලිව්වේ මහගමසේකර ඔයා ගාව තියෙනම් අර ඉස්සර මන් දුන්නු ඒ පොත පෙරලලා බලන්න. හයිලයිට් කරලා ඇති ඒ වචන ටික තදටම ඉඳ හිටලා හමු වුණත් තවම ඇත්තමයි මං කියන්නෙම ඔයා සේකරගේ කවියක් තාමත් වදදිදී හදවත පාරන. මේ කවි පොත ඇතුලේ ආදරේ වගේම විරහවත් ඔහු හරි ලස්සනට සරලව ලියලා තියෙනවා. වැඩසටහනේ අවසානය වගේම මේ තමයි කවි පොත නිර්මාණකරුවගේ හඬ අවදි කරන වෙලාව. සෝෂල් මීඩියා එකේ පොතේ හරි කොච්චර ලියන්න හපන් කෙනෙක් වුණත් මොහු ඇත්තටම කතාවට ඉතාම ලැජ්ජයි. අද දවසේ චරිතය චතුර නිර්මාණ මහතා ඔබටයි මේ ආරාධනය ස්තුති කතාව වෙනුවෙන්. සියලු දෙනාගේම අවසරයි. චතුර කියලා නම දාලා තිබ්බට මට කරන්න දෙන්නේ තමයි කතා කරන එක. අර ලේකම්තුමා කිව්වා වගේ මේක පුංචි වැඩක්. ඒ පුංචි වැඩේ මේ තරම් විශාල කරගන්න අද මෙතෙන්ට සහභාගී වුණ ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. විශේෂයෙන්ම මම කියන්න ඕනේ වත්තේ ප්‍රාදේශ සේවාව නියෝජනය කරමින් මෙතෙන්ට පැමිණි රිහාන් ආබ්දීන් සභාපතිතුමා, සංජය බණ්ඩාර ලේකම්තුමා, වැඩ අධිකාරීතුමා ඇතුළු සියලු දෙනාට ස්තුතියි. ඊට අමතරව කියන්න ඕනේ ප්‍රවීණ මාධ්‍යවේදී ස්වර්ණ ගුණවර්ධන මහතා, ප්‍රවීණ ලේඛක පොතේ සොදුපත් බැරිමෙන් සහ පිටසකැස්මෙන් දායක වුණු මංජුල දිසානායක මහතාටත් ස්තුතියි. මේ වෙලාවේ අපි මේ අවස්ථාවට සහභාගී නොවුනත් මතක් කරන්න ඕනේ චාපා අධිකාරී සොයරියවත් ඉතාම විශාල වෙහෙසක් දරුවා මේ අවස්ථාවේ මේ පොත ප්‍රොමෝෂන් වැඩ වෙනුවෙන්. දුර බැහැර සිට මේ මොහොතට ආපු පාඨක රසික හැමෝටම ස්තුතියි. පොඩි සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා හැමෝම එක බුක් විඳලා යන්න කියලා හැමෝටම ආදරෙන් ඉල්ලනවා. මගේ ඊළඟ වැඩවලටත් හැමෝම සහභාගී වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ස්තුතියි චතුර. ආදරේ කියන්නේ තව කෙනෙක්ට අයිති කරගන්න එක නෙවෙයි. Taman තුලම තියෙන කරුණාව සහ අවබෝධය හොයාගෙන හිතේ නිශ්චලතාවය ඇති කරගන්න එක. ඉතින් මේ පොතේ තියෙන වචන ආදරය හිමිවීමෙන් Taman අහිමි වුණු අයටත් ආදරය අහිමි වීමෙන් Taman අහිමි වුණු අයටත් නැවත Tamanටම මුණ ගැහෙන නිදහස් මාවතක් වේවා. මේ අද වැඩසටහනේ අවසානයේ චතුර කවි ලියුව ඇති කියලා හිතන කවුරු හරි ඉන්නවද මෙතන? චතුර ඒ කියන්නේ දිගටම ඔයාට කවි ලියන්න වෙනවා. ඒ වගේම ලොකු කාලයක් ගන්න නැතුව කවි පොත් එලි දක්වන්නත් වෙනවා. කවි විතරක් නෙවෙයි ෂෝට් ෆිල්ම්ස්, නවල්ස් මේ වගේ එකී සාහිත්‍ය නිර්මාණවලට චතුරට ලොකු හැකියාවක් තියෙනවා. අපි චතුරගේ කවි පොත මේ ශාලාවේ කෙළවර සූදානම් කරලා තියෙනවා. හැමෝටම මිලදී ගන්න පුළුවන්. මම දැක්ක තව දෙයක් තමයි අද ගොඩක් පොඩි අය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම අම්මලා තාත්තලාට කියලා මේ චතුර මාමගේ කවි පොත ගන්න හරිම ලස්සනයි. ඔයාලට නිින්ද යනකම් මේ කවි කියවන්න කියලා අම්මලා තාත්තලාට කියන්න. මොකද මේ චතුරගේ කවි වලට වයස් සීමාවක් නැහැ. එසේනම් මේ විඩාබර සතියක් ගෙවලා සෙනසුරාදා අපිත් එක්ක එකතු වුණාට චතුර පොඩි සංග්‍රහයකට ලෑස්ති කරලා තියෙනවා. මතක ඇතුව චතුරගේ පොත අරගෙන මතක ඇතුව සංග්‍රහයක් බුද්ධි විඳලා එහෙනම් අපි විසිර යමු. නැවතත් චතුරගේ කවි පොතකින් හමු වෙන තුරු හැමෝටම කවි වලින් රස වෙච්ච ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.